හරි එහෙනම් අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ transaction and concurrency control part 2 part 1 එකේ වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කළා. අපි දැන් කරන්න යන්නේ transaction and concurrency control part 2. එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කළා මොනවද database එකක ඉන්න පුළුවන් possible conflicts මොනවද, ඊට පස්සේ conflict නැති කරගන්න අපි මොකද්ද කරන්නේ, login protocol එකක් පාවිච්චි කරනවා, log based protocol එකක්. ඊට පස්සේ අපි එහෙම කතා කළා. ඊළඟට දැන් අපිට කතා කරගෙන යන්න තියෙනවා ඒ ටික දැන් ඉස්සරහට. ඒක තමයි මේ දෙවෙනි පාර්ට් එකේදී කරන්නේ. එතකොට අපි කතා කළා database එකක් conflict කියලා දේවල් ටිකක් ඇති වෙනවා කියලා. එතකොට මේ conflict කියලා දේවල් ටිකක් ඇති වෙන හින්දා අපි ඒකට solution එකක් විදිහට පාවිච්චි කළා log based protocol එක. එතකොට මේ log based protocol එක පාවිච්චි කරද්දී මේ සාමාන්‍යයෙන් මේ transaction and concurrency control කියන පාඩම flow එකක් වේ ගලාගෙන යන්නේ. ඒ කියන්නේ එතකොට දැන් අපි conflict වලට solution එකක් විදිහට ගත්තා log based protocol එකක්. ඊළඟට මේ කැලේදී අපි කතා කරනවා log based protocol එක පාවිච්චි කරගෙන යද්දී අපිට මොනවද එන්න පුළුවන් overheads කියලා. එකක් තමයි maintaining and handling logs. මේ logs maintain කරන එක handle කරන එක ටිකක් overhead එකක් වෙන්න පුළුවන්. ඊළඟට handling dead logs, ඊළඟට handling phantom. මෙන්න මේ topics තුන ගැන mainly කතා කරනවා. එතකොට එහෙම කතා කරගෙන යද්දී මුලින් බලමු අපි මම දෙවෙනි කැලෙන් පටන් ගන්නම් handling deadlock කියන එක. deadlock කියන එක සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා deadlock එකක් වෙන්නේ කොහොමද කියලා. මේ example එකෙන් පේන්නේ deadlock එකක් වෙන්නේ කොහොමද කියලා. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් A කියලා object එකකුයි B කියලා object එකකුයි නැත්නම් A කියලා resource එකකුයි B කියලා resource එකකුයි තියෙනවා. ඒ වගේම තමයි T1 T2 කියලා transaction දෙකක් තියෙනවා. එතකොට මේ T1 transaction එක මේ T1 කියන transaction එක ඒ කියන ඔබ්ජෙක්ට් එක නැත්නම් ඒ කියන රිසෝස් එක දැන් පාවිච්චි කරන ගමන් ඉන්නවා. ඒ කියන ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරන ගමන් ඉන්නවා. එතකොට T2 කියන transaction එක B කියන ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරන ගමන් ඉන්නවා. එතකොට T1 use object A, T2 use object B. එතකොට මෙන්න මෙහෙම use කරගෙන යද්දී මේ T1 ගේ සමහර operations වලට T ඕනේ වෙනවා B ව. ඒකින් හින්දා මොකද්ද වෙන්නේ T1 B ව access කරන්න යද්දී හැබැයි B ව access කරන්න බෑ. දැන් එක්කෙනෙක් B ව lock කරගෙන ඉවරයි. chances නැහැ. එතකොට මෙයා මේ lock එක අතහරිනකන් ඉන්න වෙනවා. මෙයාට මේ B object එක access කරන්න නම් lock කරගෙන ඉන්න එක අපිට access කරන්න බෑ. එතකොට T2 එකෙදිත් වෙන්නේ එහෙම දෙයක්. දැන් T2 එකකටත් මොකද ටිකක් වෙලා යද්දී ඒ object එක ඕනේ වෙනවා. හැබැයි කරන්න දෙයක් නැහැ. දැන් ඒ object එක T1 කියන transaction එක lock කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ වෙලාවට මෙන්න මේ වගේ cycle එකක් හැදෙනවා. එතකොට දැන් T1 ට සිද්ධ වෙනවා T2 object B එක release කරනකම් බලා ඉන්න. T2 ට සිද්ධ වෙනවා T1 object A එක release කරනකම් බලා ඉන්න. එතකොට T1 wait till T2 release the object B. ඊට පස්සේ අනිත් පැත්තෙන් T2 wait till T1 release the object A. එතකොට මෙන්න මේ දේ හින්දා මොකද්ද වෙන්නේ? මෙන්න මේ දේ හින්දා cycle එකක් වගේ එකක් හැදිලා මෙතන හැදෙනවා deadlock එකක්. මෙන්න මේ situation එකකට කියනවා deadlock situation එකක්. හරි. එතකොට මේක මම සාමාන්‍යයෙන් අපි අර කතා කරගෙන යන transaction දෙකක table එකකට දාලා බෙන්නුවොත් මෙහෙමයි වෙන්නේ. දැන් R1 මම කියලා කිව්වා අපි කතා කළා ඊයේ සාමාන්‍යයෙන් log based protocol වලදී වෙන්නේ logs ගන්න. ඒ කියන්නේ අපි දන්නවා read කරන්න කලින් shared lock එකක් ගන්නවා. write කරන්න කලින් exclusive lock එකක් ගන්නවා. එතකොට මේ විදිහට මේ RA එතකොට මේ transaction 1 කියන එක මොකද්ද? A කියන object එක කියවද්දි lock කරලා තියෙනවා. මේ log based protocol වල තියෙන විශේෂත්වය තමයි එයා data එකක් access කරන්න කලින් ඒක lock කරගන්න. ඒක කාටවත් දෙන්නේ නැහැ. එයාට IT වගේ එයා ඒක lock කරගන්නවා. ඒ වගේ දෙයක් තමයි කරන්නේ. එතකොට T1 transaction එක මොකද්ද? R ඒ කියන්නේ A කියන object එක lock කරගෙන ඉන්නවා. ඊට පස්සේ T2 කියන එක B කියන object එක lock කරගෙන ඉන්නවා. දැන් T1 ට ඕනි වෙනවා B ව write කරන්න. හැබැයි B ව write කරන්න විදිහක් නැහැ. මොකද එයාව දැනටමත් lock කරගෙන ඉන්නේ. එහෙනම් මොකද T1 ට සිද්ධ වෙනවා T2 අර object එක අතාරිනකම් wait වෙලා ඉන්නේ. ඒ වගේ තමයි T2 ට ඕනි වෙනවා දැන් object A එක write කරන්න. හැබැයි write කරන්න විදිහක් නැහැ. දැනටමත් T1 transaction එකේ ඒ object එක පාවිච්චි කරන ගමන් ඉන්නේ. එහෙනම් එයාට සිද්ධ වෙනවා wait වෙලා ඉන්න. එතකොට මෙන්න මේ විදිහට එක්කෙනාට wait වෙලා ඉන්නේ නැද්දි මෙන්න මෙතන හැදෙනවා deadlock situation කියලා එකක්. එතකොට මේ deadlock කියන එක අපි දැන් නැති කරලා දානවා. deadlock කියන එක ඇති වුනහම waits වෙලා බලා ඉන්නවා. එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද database එකකින් මේ deadlock කියන දේවල් අපි අයින් කරලා දානවා. එතකොට අපි ඒකට පාවිච්චි කරන විදි දෙකක් deadlock prevention අනිත් එක deadlock detection. deadlock preventions කියලා කියන්නේ මොකක් හරි දෙයක් අපි ඕනම දෙයක් preventions කියලා කියන්නේ ඒ දේ වෙන්න කලින් ඒක නවත්තනවා. අපිට කරන්න පුළුවන් දෙයක් කළා ඒ දේ නවත්තලා දානවා. deadlock detections කියලා කියන්නේ ඒ දේ දැන්ටමත් already වෙලා ඉවරයි.
already වෙලා ඉවර නම් අපි ඒක තියෙන තැන හොයාගෙන ගිහලා ඒක eliminate කරලා දාන්න. ඒක තමයි techniques දෙක, deadlock prevention and deadlock detection. එතකොට deadlock prevention යටතේ අපි කතා කරනවා mainly strategies දෙකක් ගැන. එකක් weight die, අනිත් එක wound weight. එතකොට deadlock prevention, ඒ කියන්නේ අපි දැන් deadlock කියන එක හැදෙන්න කලින් ඒක නැති කරලා දාන්නයි හදන්නේ. ඒකට අපි පාවිච්චි කරනවා weight die කියන algorithm එකයි wound weight කියන algorithm එකයි. එතකොට මේ weight die කියන algorithm එකේදී වෙන්නේ මෙහෙම දෙයක්. weight die එක බලන්න, high priority can wait for low priority one, but low can't wait, it's about. ඒ කියන්නේ මෙහෙමයි. high priority කෙනාට පුළුවන් low priority කෙනා වෙනුවෙන් බලාගෙන. දැන් අපි ඊයේ කතා කළා සාමාන්‍යයෙන් මොකද්ද database එකක් high priority එක දෙන්නේ අර ගොඩක් වෙලාවට short transactions වලට. ඒ වගේම තමයි මෙයා පරණ transaction වලට මුල් තැන දෙනවා. ඒ කියන්නේ old transaction වලට මුල් තැන දෙනවා. මම මෙතන දාලා දෙන්නේ priority assign කියලා එකක්. ඒ කියන්නේ සාමාන්‍ය database එකක් old පරණ අයට මුල් තැන දෙනවා. young අයට තමයි ඊට පස්සේ දෙන්නේ. එතකොට high low කියලා priorities දෙකක්. මේ weight die කියන එකයි wound weight කියන algorithms දාන්න කලින් අපි මුලින්ම අපේ transaction වලට priority assign කරගෙන ඉන්න ඕනේ. හරිද? හරි. එතකොට මේ weight die කියන algorithm එකේදී කතා කරන්නේ high priority can wait for low priority. ඒ කියන්නේ high priority කෙනා ලොකු එකාට පොඩි එකා එනකන් ඉවසලා ඉන්න පුළුවන්. හැබැයි පොඩි එකා මොකද කරන්නේ? ඌගේ line එක ඌට බෑ ලොකු එකා එනකන් ඉවසලා ඉන්න. ඒකෙන් හින්දා මොකද කරන්නේ? ඌ abort වෙලා යනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් මම මේකේ තියෙන ටික දැන්ට මම remove කරලා ආයි මේක මුලින් ඉඳන් කරගෙන යන්න. මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. දැන් මේක තමයි තියෙන්නේ. එතකොට මේක තියෙද්දි බලන්න RA දැන් මේකට අපි login protocol එක දාලා තියෙනවා. එතකොට බලන්න RA ඒ කියන්නේ read කර මුලින්ම මම කියන්නම් දැන් මම කියවනේ මුලින්ම කරගන්න ඕනි අපි weight die එක. ඒ කියන්නේ අපි මේ algorithm එකක් apply කරන්න කලින් මෙයාලට priority දාගෙන ඉන්නවා. මෙයාලට priority එකක් assign කරගෙන ඉන්නවා. හරිද? හරි. එතකොට දැන් අපි මේ transaction එක normally බලාගෙන යන්කො කොහොමද මෙතන deadlock එකක් වෙලා තියෙනවද කියලා. හරි. ඔන්න බලන්න. දැන් මෙතන RA තියෙනවා. RA මොකද්ද කියන්නේ? SA lock එක අරගෙන තියෙනවා. මොකද එයා read කරන කලින් shared lock එකක් අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ RB ඉන්නවා. RB මොකද්ද? එයාට කියවන්න වෙලා තියෙනවා. එයා මොකද්ද? XB කියන එක අරගෙන තියෙනවා. XB lock එක අරගෙන තියෙනවා. හරි. එතකොට දැන් T1ට මොකද්ද? XB ගන්න පුළුවන්ද? බෑ. මොකද B object එක දැනටමත් S කියන එක මේ වෙතන T2 transaction එක අරගෙන තියෙනවා. ඒකින්ද මේක මෙයාට ගන්න බෑ. can't take wait. එහෙනම් මෙයාට බලා ඉන්න වෙනවා. මොකද්ද? T2 transaction එක B object එක අතහැරලා දානකම්. හරි. ඊට පස්සේ මොකද්ද? ඒ විදිහම තමයි T2 transaction එකට ඕන වෙනවා දැන් A object එක access කරන්න. හැබැයි දැන් access කරන්න පුළුවන්ද? බෑ. දැන් already මෙතන මොකද්ද? T1 transaction එක A object එක hold කරගෙන lock කරගෙන ඉන්නවා. එහෙනම් මොකද්ද? මෙයාට X lock එකක් මේකෙන් ගන්නත් බෑ. ඔන්න ගන්න බැරි වෙනවා. හරි. එහෙනම් දැන් මෙතනට අපි දැම්මා can't take wait. ඔන්න එහෙනම් wait වෙලා බලයින් එනවා. හරි. දැන් අපිට මෙතන බලපු ගමන් පේනවා මේ බලන්න deadlock එකක් වගේ දෙයක් ඇති වෙන්නයි යන්නේ. එතකොට මේ deadlock එකක් ඇති වෙන්න කලින් අපි මේකට දැන් weight die algorithm එක නැත්නම් deadlock prevent කරන්නයි යන්නේ. මෙහෙමයි කරන්නේ. එතකොට අපි මෙහෙම කරගෙන යද්දි මම කිව්වා මේ algorithms දාන්න කලින් අපි මුලින්ම priority එකක් assign කරගන්නවා. දැන් බලන්න අපිට මේක value බැලමටම පේනවා මේ transaction එක value බැලමට පේනවා කලින් පටන් අරන් තියෙන්නේ T1. T1 තමයි කලින් පටන් ගන්න. T1 මම මේ ටික අයින් කරන්නම් දැනට. පස්සේ ටික දාලා ගන්න. හරි. අපිට දැන් මෙහෙම බැලුවම පේනවා T1 transaction එක. මේ බලන්න T1 ගේ පැත්තේ තමයි පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් මෙයා තමයි මොකද්ද? old කෙනා. මෙයා තමයි පරණ කෙනා. එහෙනම් මෙයාට තමයි මේ high priority assign කරලා තියෙන්නේ. හරි. එයා නම් මෙයා තමයි high priority. මතක තියාගන්න ඔළුවේ තියාගන්න ඕනේ තමයි අපි මේ දාන්නේ මොකද්ද? weight die algorithm. weight or die. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? high priority කෙනා low priority කෙනා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි low priority කෙනා හින් බලා ඉන්නේ ඌ abort වෙලා යනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මෙන්න මෙතන තියෙනවා high priority කෙනා. හරි. මෙයා මුලින්ම මොකද්ද කරන්නේ? SA lock එකක් ගන්නවා. read කරන්න ඕනේ ඉඳ shared lock එකක් ගන්නවා. ඊළඟට T2 transaction එක මොකද්ද? එයාට B object එක access කරන්න ඕනේ ඉඳ එයා ගන්නවා SB lock එකක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන WB T1 object T1 transaction එකට ඕන වෙනවා B object එක access කරන්න. දැන් මොකද්ද access කරන්න විදිහක් නැහැ. දැන්ට alreadyම අරගෙන ඉවරයි. ඒකින්ද මොකද්ද? T1ට සිද්ධ වෙනවා wait වෙලා ඉන්න. T1ට සිද්ධ වෙනවා wait වෙලා ඉන්න. T1 wait වෙලා ඉන්නවද? ඔව්. T1 කියන්නේ priority කෙනා. high priority කෙනා.
high priority මේ ඇල්ගොරිතම් එකේදී මතක තියාගන්න high ලොකු එක්කෙනා පොඩි එක්කෙනා ඉවර වෙනකන් එයාට wait වෙලා ඉන්න පුළුවන්. හැබැයි පොඩි එකා මොකද්ද? ඌ බලා ඉන්නේ. ඌ මොකද්ද? අයින් වෙලා යනවා. එතකොට මෙන්න මේ වගේ දැන් මෙයා wait වෙලා ඉන්නවා. හරි මෙයා wait වෙලා ඉන්නවා. හරි අතාරිකි කියලා XB එක ගන්න මෙයා බලාගෙන ඉන්නවා wait වෙලා. T1 transaction එක. දැන් මෙයාට යනවා. මෙයාට ගියාට පස්සේ මෙතන බලන්න. මෙතන දැන් මොකද්ද? WA. එහෙනම් මෙයාට ඕනේ වෙනවා මොකද්ද? XA කියන ලොක් එක. මෙයාට ඕනේ වෙනවා XA කියන ලොක් එක. XA කියන ලොක් එක මෙයාට ඕනේ වෙනවා. හැබැයි දැන් මෙයාට XA ලොක් එක ගන්න පුළුවන්ද? බෑ. මෙයාට මේ XA ලොක් එක ගන්න බෑ. මෙයාට මේ XA ලොක් එක ගන්න බෑ. බැරි හින්දා මොකද්ද? මෙයා වෙයිට් වෙලා ඉන්නවද අනිත් කෙනා අතාරින්න ගන්න නැහැ. මෙයා මොකද්ද වෙන්නේ? තමන්ගේ ට්‍රාන්සැක්ෂන් එක abort කරලා දානවා. ට්‍රාන්සැක්ෂන් එක abort කරලම දානවා. ට්‍රාන්සැක්ෂන් එක මෙතනින් උඩට abort කරලා දානවා. හරි. මේ ට්‍රාන්සැක්ෂන් එක abort කළාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ SB එකේ තියෙන මේ ට්‍රාන්සැක්ෂන් එක මෙයා abort කරපු ගමන් මේ SB එකේ තියෙන ලොක් එකත් මෙහෙම නැති වෙලා යනවා. එතකොට ලොක්ස් නෑ. මෙයා දැන් මේ ට්‍රාන්සැක්ෂන් එක abort වෙලා තියෙන්නේ. හරි. දැන් මොකද්ද? මෙයාට හම්බෙනවා මෙයාට දැන් ප්‍රශ්නයක් නෑ. මේ ට්‍රාන්සැක්ෂන් එක රීසෙට් වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාට හම්බෙනවා දැන් ආපස්සරයක් B ඔබ්ජෙක්ට් එකට ලොක් කරගන්න පුළුවන්කම. එහෙනම් B ඔබ්ජෙක්ට් එකට ලොක් කරන්න පුළුවන්කම හම්බෙච්ච ගමන් high priority කෙනා මොකද්ද? තමන්ගේ process එක continue කරගෙන යන්න. එතකොට මොකද්ද? මෙතෙන්දී කිසිම deadlock එකක් වෙන්නේ නැහැ. ලස්සනට වැඩේ ඉවර වෙනවා. හරි. මම ආයතරයක් කලින් ටික දාලා තියන්න. කොහොම තමයි වෙන්නේ? අපි අර කතා කළා වගේ wait die algorithm එක apply කරාම වෙන්නේ හැම වෙලාවෙම high priority කෙනා low priority කෙනා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. එයා ප්‍රශ්නයක් නැහැ. එයා low priority කෙනා පොඩි එකානේ ඉවර වෙයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි low එකා මොකද කරන්නේ? ඌ කවදාවත් high එක වෙනකම් බලා ඉන්නේ නැහැ. ඌ auto abort වෙලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපිට මේ deadlock prevent කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි wound weight. wound weight කියලා කියන්නේ අර විදිහම තමයි. හැබැයි මේකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් ලොකු එකා සාමාන්‍යයෙන් එයාගේ බලය පාවිච්චි කරනවා වගේ වැඩක් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් high priority one needs some resource locked by priority low one. දැන් පොඩි එකෙක් මොකක් හරි දෙයක් අරගෙන ඉන්නවා. අරගෙන ඉන්නේ නැද්දි ලොකු එකාට ඒක ඕනේ වෙනවා. ඌ මොකද්ද කරන්නේ? පොඩි එකාට ගහලා හරි පොඩි එකා වයින් කරලා දාලා අර දේ එයා ගන්නවා. ඒ කියන්නේ high priority කෙනා wait වෙලා ඉන්නේ නැහැ. මේක wound weight. හරිද? මේ තියෙන්නේ high priority one needs some resource locked by priority low one. ඊට පස්සේ it would cancel low one take and continue. අරගෙන එයා තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන කරලා තියෙන්නේ මේ වගේ දෙයක්. හරි. මේ බලන්නකෝ. දැන් මෙතන මේ ටයිම් ස්ටෑම්ප් එක ගැනත් මම පොඩ්ඩක් මෙතනදී කියලා දෙන්නම්. කොහොමද ටයිම් ස්ටෑම්ප් වෙන්නේ කියලා. ඒක දැනට ඔලුවට ගන්න එපා. මම කියලා දෙන්නම් කොහොමද ටයිම් ස්ටෑම්ප් වෙන්නේ කියලා. හරි. දැන් හිතන්න හරි අපි මේක ගත්තට පස්සේ මේ බලන්න මුලින්ම පටන් ගන්න තියෙන්නේ මෙයා. මුලින් පටන් T1. එහෙනම් අපි යාට priority assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද්ද? shared lock එක අරන් තියෙනවා මෙයාට. ඊට පස්සේ T2 මොකද්ද? B ගෙන් shared lock එකක් අරන් තියෙනවා. ඊළඟට මෙයාට ඕනි වෙනවා මෙන්න මේ lock එක. XB කියන lock එක මෙයාට ඕනි වෙනවා. දැන් මෙයා කවුද? high priority කෙනා. හරි. high priority කෙනා දැන් බලාගෙන ඉන්නවද wound weight එකේ? නෑ. මෙයා මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම ගිහිල්ලා මෙයාව abort කරලා දාන auto. කලින් එකේ අරයනේ තමන් විසින්ම abort උනේ. මේකේ මොකද්ද කරන්නේ? high priority කෙනා low priority කෙනාව abort කරලා දානවා. abort කරලා දැම්ම කියන්නේ මෙයාට මෙන්න මේ locks නැති වෙලා යනවා. එහෙනම් මොකද්ද? මෙයාට ලස්සනට මේක continue කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ deadlock එකක් නැහැ කියන්නේ. එතකොට දැන් මෙහෙම දෙයක් වෙනවා. දැන් මේ transaction එක abort කළා කියලා ඒක වෙන්නේ නැතුවම තියෙන්න බෑනේ. ඒක ඊළඟ පාර වෙන්න ඕනේ. එතකොට දැන් මම කියවනේ හැම වෙලාවෙම priority එක assign වෙන්නේ time stamp එක පිළිවෙලට. දැන් මේ මෙතන දාලා දිනවා when abort transaction restart it take the original time stamp. ඒ කියන්නේ මෙහෙම දෙයක් හොඳට මේක අහගන්න. දැන් මේකෙදී දැන් T1 transaction එක වෙලා ඉවරයි. දැන් මේ පැත්ත වෙලා ඉවරයි කියලා හිතන්නකෝ. දැන් T2 reset වෙනවා. දැන් මේ දැන් මම නිකන් times ටිකක් දාගෙන යන්නම්. හරි. T1 පටන් ගත්තේ 10ට. ඊට පස්සේ T2 වැඩේ පටන් අරගෙන තියෙන්නේ මෙතන ගමු අපි T2 වැඩේ පටන් අරන් තියෙනවා 10යි 10ට. හරි. එයා 10යි 10ට පටන් ගන්නවා. හරි. ඊට පස්සේ මොකද්ද? 10යි 15ට මෙයා abort වෙලා තියෙනවා. 10යි 15ට abort වෙලා තියෙනවා. හරි. හිතන්න දැන් T3 කියලා transaction එකක් මේ කැලේ තේරෙන්නේ නැත්නම් ආයි වීඩියෝ එක පස්සට යලා බලන්න මේක වැදගත්. හරි. එතකොට T3 කියලා transaction එකක් පටන් අරන් තියෙනවා 10යි 13ට. 10යි 13ට. හරිද? ඕම එකක් එයා පැත්තක පටන් අරන් තියෙනවා. හරිද? හරි. දැන් එතකොට 10යි 13ට පටන් අරන් තියෙනවා. හරි. දැන් මේ T1 transaction එක වෙලා ඉවරයි. දැන් T2 මොකද්ද රීසෙට් වෙනවා බිඳුවට යනකම්. මොකද එයාව අර ලොකු එකා පොඩි එකාව abort කරලා දාපු හින්දා. හරි. දැන් මොකද දැන් අපේ processors වල තියෙන්නේ T2 transaction එකයි T3 transaction එකයි. හරි. දැන් T2යි T3 තමයි තියෙන්නේ. හරි.
T2 තියෙනවා ඊට පස්සේ T3 තියෙනවා හරි දැන් මෙයාට ආයිසරයක් ප්‍රයොරිටි අසයින් කරන්න ඕනේ හරි දැන් මෙයා abort උනේ කීයටද 10යි 15ට abort උනේ 10යි 15ට හරිද abort උනේ 10යි 15ට හරි එතකොට දැන් මෙයාව පටන් අරන් තියෙනවා ඒ අතර කෙනෙක් T3 කීයටද 10යි 13ට පටන් අරන් තියෙනවා එතකොට දැන් ආයි මෙයාට ප්‍රයොරිටි අසයින් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ ආයි සරයක් මේ T3 අලුතෙන් ආපු කෙනා තමයි මොකද්ද එයා කලින් පටන් අරන් හින්දා එයාට ප්‍රයොරිටි එක මොකද්ද මුලින් වැටෙනවා එතකොට හැම වෙලාවෙම T2 කෙනා මොකද්ද වෙන්නේ පස්සට යන වෙන්නේ ඒක හින්දා හැම වෙලාවෙම මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් රීසෙට් වෙච්ච ගමන් මෙයා මෙයාගේ ඔරිජිනල් ටයිම් ස්ටෑම්ප් එක ගන්නවා ඒ කියන්නේ මෙයා මුලින්ම පටන් ගත්ත වෙලාව තමයි මෙතනට කම්පෙයාර් කරද්දි ගන්න. මෙතනට මෙයා මුලින්ම ගත්ත වෙලාව තමයි මෙන්න මෙතනට කම්පෙයාර් කරද්දි ගන්න. ඒකයි මෙතන කියලා තියෙන්නේ when about transaction restart it take the original timestamp නැත්නම් හැම වෙලාවෙම මේ T2 එක පස්සට වෙවි ඉන්නවා උගේ transaction එක කවදාවත් කරන්න වෙන්නේ නැහැ මෙයා abort කරාට පස්සේ එයා අපෝසරයක් එයාගේ පරණ වෙලාවට ඒ කියන්නේ එයා timestamp එක විදිහට ගන්න එයාගේ පරණ වෙලාව 10 ගන්න එතකොට ඒකත් එක්ක තමයි අනිත් කට්ටිය කම්පෙයාර් කරගෙන ආයි ඉතුරු transaction කරගෙන යන්නේ හරිද හරි මම තේරෙන්නේ ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා හරි ඊළඟට අපි මෙතන තියෙනවා මේකෙදි දැන් no deadlock. ඔන්න දැන් අපි deadlock prevent කරන විදි දෙක කතා කරා. එකක් wait die අනිත් එක boon wait. wait die කියලා කියන්නේ මොකද්ද? ලොකු එකා පොඩි එකා වෙනකම් බලාගෙන ඉන්නවා wait die එකේදී. බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි පොඩි එකා බලාගෙන ඉන්නේ ඌ මොකද්ද? දමලා ගහලා යනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? resources ටික high කෙනාට හම්බෙලා එයා execute වෙනවා ලස්සනට. boon wait එකේදී කරන්නේ high priority එකා බලාගෙන ඉන්නේ නැහැ. ඌට ඕනි වෙච්ච ගමන් ඌ බලෙන් හරි ගන්නවා අර ලොකු බලේ තියෙන එක අනිත් එකව පළයට දාලා තමන්ට ඕන රිසෝසස් ටික ගන්නවා කියලා තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේ deadlock preventions. හරි. ඊළඟට deadlock detection. මේ දැන් prevention අපි කලේ deadlock එකක් ඇති වෙන්න කලින්. දැන් deadlock detection කරන්න යන්නේ. ඒ කියන්නේ deadlock එකක් ඇති වෙලා ඉවරයි. දැන් අපි හොයාගන්න ඕනේ මේක කොහෙද තියෙන්නේ කියලා. මේ wait for graph කියන එක සමහරවිට ඔයාලා ඉස්සරත් ඉගෙනගෙන ඇති. මේකෙදි වෙන්නේ wait for graph එකේදී වෙන්නේ node එකක්. ඒ කියන්නේ මේ රවුමකින් පෙන්වනවා transaction එකක්. edge එකකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඊතලයකින් පෙන්වනවා waiting එකක්. හරිද? දැන් මේක අපි represent කළොත් මේක represent කරන්නේ T1 transaction එක T2 වෙනකන් wait වෙලා ඉන්න. T1 T2 වෙනකන් wait වෙලා ඉන්නවා. ඒක තමයි මේකේ ඔළුවට දාගන්නේ main දේ. ඔළුවට දාගෙන ඊළඟට අපි දැන් wait for graph එකක් අඳිනවා. මේ deadlock එකක් අපි detect කරගන්නයි හදන්නේ. wait for graph එකක් ඇඳලා අපි හොයාගන්නවා cycle එකක් තිබුණොත් එතන අපි කියනවා deadlock situation එකක් තියෙනවා. හරි. අපි බලමු. දැන් මෙන්න මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. දැන් මේ වගේ එක්සාම්පල් එකක් දීලා තියෙනවා මේ බලන්න මේක දීලා තියෙනවා මුලින්ම බලන්න RA කියන්නේ read කරනවලු මේ පැත්තට තියෙන ඒවා චුට්ටක් දැන් කියවන්න පුරුදු වෙමු අපි අනිත් පැත්තට තියෙන ඒවාම දැන් අපි vertically තියෙන ඒවා වෙන්නේ කියුවේ අපි horizontally තියෙන ඒවාත් කියමු මේක vertically දාගෙන කරගෙන යන්නත් පුළුවන් ඊට අපි වීඩියෝ එක එතකොට ගොඩක් ඇදෙන හින්දා අපි මේක මෙහෙමම කතා කරගෙන යමු ලස්සනට හරියට ගානට මෙතන ඉඳන් අහගෙන ඉන්න මේ වලට පස්සේ මෙතන තියෙනවා මෙතන තියෙනවා RA මේ RA object එක RA තියෙන read කරන්න ඕනේ ඒව. එයා මොකද්ද එතකොට SA එක ගන්න ඕනේ SA එක ගත්තා. දැන් මොකද්ද A ගෙන් A කියන කෙනාව lock වෙලා ඉවරයි. A කියන කෙනා lock වෙලා ඉවරයි. හරි. දැන් එනවා ඊළඟ transaction එක. දැන් ඊළඟ එක කියලා යන්නේ මෙන්න මේකට එහෙම නෙමෙයි ඈ. ඊළඟ කියලා යන්නේ මේකට එහෙම නෙමෙයි. මෙයට ඊළඟට හම්බෙන්නේ. මෙයාට තමයි යන්නේ. හරිද? ඊළඟට යනවා මෙයාට. හරි. මෙයාට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න බලන්න. අරගෙන දැන් මෙයා ගන්නවා කාවද? B ගෙන් object එකක්. WB B ගෙන් ඔබ්ජෙක්ට් එකක් ගත්ත කියන්නේ ඔන්න දැන් B ත් මොකද්ද වෙන්නේ ලොක් වෙලා තියෙන්නේ. හරි. දැන් A ව ලොක් කරලා තියෙන්නේ කවුද? T1. A ව ලොක් කරලා තියෙන්නේ T1. B ව ලොක් කරලා තියෙන්නේ T2. මෙන්න මෙහෙම පොඩ්ඩක් පැත්තකින් දාගෙන යනවා මේක කියවගෙන. ඊළඟට ඔන්න මෙයාව ඕනේ වෙනවා. හරිද? දැන් ඊළඟට මෙයානේ හම්බෙන්නේ. හරි. මෙයාව ඕනේ වෙනවා. දැන් බලන්න XB කියලා කියන්නේ මෙයාට ඕනේ වෙනවා දැන් මෙයාට ඕනේ වෙනවා B ගෙන් ඔබ්ජෙක්ට් එකක් ගන්න. ඒ කියන්නේ කාටද? T1 transaction එකට ඕනේ වෙනවා B ගෙන් ඔබ්ජෙක්ට් එකක් ගන්න. හැබැයි ගන්න පුළුවන්ද බෑ. මොකද දැනටමත් B ව ලොක් කරන් ඉන්නවා T2. ඒකින් දැන් මෙතන උඩින් පොඩියට දාගන්නවා wait T2. ආයෙන T1 ට සිද්ධ වෙනවා wait වෙලා ඉන්න T2 එනකම්. ඒක හරි. අන්න හරි. පරිස්සමෙන් මේ ටික අහගෙන යන්න. ඊට පස්සේ ඊළඟට හම්බ වෙනවා මෙයාව. අපි මේ පැත්තට යද්දි ඊළඟට හම්බෙන්නේ මෙයාවනේ. මෙයා. මේ කියන්නේ T3 transaction එක. ප්‍රශ්නයක් නෑ. එයා අරන් තියෙන්නේ C ගෙන් ඔබ්ජෙක්ට් එකක්. ඒකින්ද එයාට අදාළ ලොක් එක දීලා. ඔන්න දැන් C වත් ලොක් කරගත්තා. කවුද ලොක් කරගත්තේ? T3. C වත් ලොක් කරගත්තා. හරි. C වත් ලොක් කරගෙන ඊළඟට යනවා මේ පැත්තට. මේ පැත්තට ගියාට පස්සේ වෙනවා ඔන්න දැන් ඊළඟ කෙනා හම්බ වෙනවා. ඔන්න දැන් ආයිසරයක් T2 ට ඕනි වෙනවා C ගෙන්
රිසෝස් එක ඔබ්ජෙක්ට් එක ඕනේ නෝ හැබැයි ගන්න පුළුවන් බෑ මොකද දැන් already C ව ලොක් කරගෙන ඉන්නවා T3 okay එහෙනම් මොකක්ද එයාට සිද්ධ වෙනවා wait වෙලා ඉන්න T2 wait T3 T2 wait ලා ඉන්නවා T3 වෙනුවෙන් ඊළඟට අපිට හම්බ වෙන ඕන ආයිසරයක් T4 ට ඕනි වෙනවා B ගෙන් ඔබ්ජෙක්ට් එකක් ගන්න පුළුවන්ද බෑ මොකද B දැන්ටමත් ලොක් කරලා තියෙන්නේ T2 එහෙනම් T2 ඉවරනකම් යාට බලා ඉන්න වෙනවා හරි ඊළඟට මෙතන යනවා ඊළඟට මෙයාට ඕනි වෙනවා මෙයාට ඕනි වෙනවා XA කියලා දාලා දෙන්න මෙයාට A මේ A ඔබ්ජෙක්ට් එකෙන් X ලොක් එකක් ඕනි වෙනවා හැබැයි ගන්න පුළුවන්ද ගන්න බෑ මොකද A ඔබ්ජෙක්ට් එක දැන්ටම ලොක් කරගෙන ඉන්නවා T1 transaction හරිද T1 transaction එකෙන් ලොක් කරගෙන ඉන්නවා හරිද හරි එහෙනම් ලොක් කරගෙන ඉන්න නම් එයාට සිද්ධ වෙනවා wait for T1 වෙනකන් බලා ඉන්න වෙනවා හරි මෙහෙම තමයි මේ ටිකට ලස්සනට දාගෙන ගියේ හරිද ඔයාලට මේ ටික මෙතන පැටලෙනවා වගේ නම් දැන් මේ මෙතන මෙයාලා ලස්සනට දීලා තියෙනවා මේ මෙතන දීලා තියෙනවා ලොක් එක මෙතන දීලා තියෙනවා ඔබ්ජෙක්ට් එක ලොක් එක ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ලොක් ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක දැන් ගන්න බැරි ඊට පස්සේ මෙතනත් ඔබ්ජෙක්ට් එක ලොක් එක දීලා දැන් මෙතන ඉඳන් මෙයාලා දීලා නැහැ මොකද්ද කරන්න කියලා දැන් අපි දැනගන්නවා මෙතන x කියලා කියන්නේ මෙතන ඇත්තේ WC එකක් කියලා ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා දැන් XB එකක් කියන්නේ WB එකකටනේ එතන මෙතන මෙයා XC එකක් වෙනුවෙන් බලා ඉන්නේ මෙතන ඇත්තේ WC එකක් ඒ කියන්නේ එයා රයිට් කරන්න තමයි බලාගෙන මෙතන මේ XB කියලා තියෙන්නේ එතකොට XB කියන්නේ XB ලොක් එකක් ඕනෙලා ඒ කියන්නේ මෙයාට රයිට් කරන්න තමයි ඕනෙලා තියෙන්නේ මෙතන XA මෙතන මෙයාට A ව රයිට් කරන්න තමයි ඕනෙලා තියෙන්නේ එතකොට ඒකමයි තියෙනවා එතකොට දැන් ඔන්න අපි මේකට දාගත්තා අදාළ මේ එයාලා වෙයිට්ස් වෙලා ඉන්නේ කොහොමද කියලා හරි දැන් අපිට තියෙන්නේ wait for graph එක ඇඳගෙන යන්න හරි wait for graph එක ඇඳගෙන යන්න ඒක ඇඳගෙන යද්දි මෙහෙමයි හරි දැන් බලන්න අපි දන්නවා දැන් nodes හතරක් ඉන්නවා T1 T2 T3 T4 ඒ කියන්නේ අපේ transactions හතර හරි එතකොට මුලින්ම බලන්න මුලින්ම තියෙනවා මේ T1 wait for T2 T1 wait for T2 හරිද හරි මම මේ ටික ආපස්සට මේ ටික මකන්නම්කෝ එකපාරක් නැත්නම් ඒතර වලට අයිඩියා එකක් ගන්න ලේසියි මේ ටික මම මෙහෙම මකන්නම් හරි ඕකේ දැන් මෙහෙම දෙයක් වෙන්නේ හරි මම කියන්නම් පළවෙනි එක බලන්න T1 wait for T2 T1 බලාගෙන ඉන්නවලු T2 වෙනකම් T1 T2 වෙනකම් wait වෙලා බලයි T1 wait T2 හරි ඊළඟට මෙතන යනවා ඊළඟට බලන්න මෙතන මේ T3 තමයි wait ලා ඉන්නේ කවුද T3 වෙනකම් wait ලා ඉන්නවා මේ T2 wait වෙලා ඉන්නවා T3 ඉවර වෙනකම් එහෙනම් මොකද්ද T2 wait වෙලා ඉන්නවා T3 වෙනකම් හරි ඊළඟට බලන්න මෙයාව ගන්න බලන්න T4 wait වෙලා ඉන්නවා T4 wait වෙලා ඉන්නවා T2 වෙනකම් හරිද T4 wait වෙලා ඉන්නවා T2 වෙනකම් T4 wait වෙලා ඉන්නවා T2 වෙනකම් ඊළඟ බලන්න මේ ඊළඟ අන්තිම කෙනා T3 wait වෙලා ඉන්නවා T1 වෙනකම් ඔන්න මම එයාවත් දාන්න T3 wait වෙලා ඉන්නවා T1 වෙනකම් හරිද හරි එතකොට බලන්න මෙන්න මෙතන දැන් හැදිලා තිනවා සයිකල් එකක් මේ T1 node එකෙන් මෙහෙම ගියොත් ආයි ඒකටම එනවා සයිකල් එකක් තියෙනවා කියන්නේ T1 T2 T3 අතර මොකද්ද deadlock situation එකක් තියෙනවා deadlock situation එකක් තියෙනවා කියන්නේ එහෙනම් දැන් deadlock එකක් ඇති වෙලා අපි එහෙනම් මේ මොකක් හරි එක transaction එකක් abort කරලා දාලා මේ cycle එකට දාලා එකක් කල්ලා දාලා deadlock එක නැති කරලා දාන්න ඕනේ හරි මට හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා deadlock සම්බන්ධ ඔක්කොම detail ටික deadlock අපි කරන්න මොකද්ද deadlock කරන්නේ අර resources access කරන්න යදී lock වෙලා තියෙන ප්‍රශ්නින්ද ඇති වෙන cycle එකක් තමයි එතකොට deadlock detection deadlock prevention කියලා දෙකක් තියෙනවා deadlock preventions කියලා කියන්නේ හැදෙන්න කලින් ලෙඩේ හැදෙන්න කලින් අපි ඒකට වැඩක් කරගන්නවා මොකක් හරි එතකොට deadlock detections කියලා කියන්නේ ලෙඩේ හැදුනට පස්සේ ඒක හොයාගෙන ගිහිල්ලා අපි ඒක eliminate කරලා දානවා deadlock අපි preventions විදිහට පාවිච්චි කළේ wait die algorithm එකයි boon wait එකයි ඊට පස්සේ deadlock detection විදිහට පාවිච්චි කළේ wait for graphs හරි ඊළඟට දැන් මම ගියා මේ පාඩම සාමාන්‍යයෙන් flow එකක් වගේ යන්නේ එකින් එකට සම්බන්ධයි හරි දැන් අපි කිව්වා conflict නැති කරන්න log based protocol එක දානවා දැන් අපි මේකෙදි කතා කරනවා log based protocol එකේ තියෙන අවුල් හරි එතකොට දැන් ඔන්න අපි එකක් කතා කරලා deadlock හරි ඊළඟට අපිට මෙතන කතා කරන්න තිබුණ උඩ දැන් මේ පළවෙනි topic එක අපි කතා කරලා ඉවරයි දැන් මේ පළවෙනි topic එක කතා කරලා ඉවරයි හරි දැන් අපි කතා කරන්න යන්නේ පළවෙනි එක නෙමෙයි වැරදුනා දෙවෙනි එක handling deadlock ඉවරයි හරි ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේ phantom problem කියන එක phantom problem හරි phantom problem එකක් වෙන්නේ මෙහෙමයි අපි දන්නවා normally database වර්ග දෙකක් තියෙනවා
එකක් තමයි ස්ටැටික් ඩේටාබේස් අනිත් එක ඩයිනමික් ඩේටාබේස්. ස්ටැටික් ඩේටාබේස් කියලා කියන්නේ ඒකේ රෙකෝඩ් 100යි නම් ඒ 100යි ෆික්ස්. එතකොට මොඩිෆිකේෂන්ස් කරන්නේ ඔය රෙකෝඩ් 100 අතරේ. හැබැයි ඩයිනමික් ඩේටාබේස් කියලා જાතියක් තියෙනවා. ඒවා මොකද්ද වෙන්නේ? ඉන්ක්‍රීස්ඩ් වෙනවා. ඒවා මොකද්ද වෙන්නේ? number of records ගන්න ඉන්ක්‍රීස්ඩ් වෙනවා නැත්නම් ඩීක්‍රීස්ඩ් වෙනවා. ඉන්ටර් කරන්න ඉන්ක්‍රීස් වෙනවා නැත්නම් ඩීක්‍රීස් වෙනවා. එතකොට මේ ඩයිනමික් ඩේටාබේසස් වල මෙන්න මෙහෙම මේ ඉන්ක්‍රිමන්ට් ඩීක්‍රිමන්ට් වෙන හින්දා අපිට මොකද්ද අර ලොක් බේස් ප්‍රොටෝකෝල් එක අපිට මේ ලොක් බේස් ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්න පුළුවන් ස්ටැටික් ඩේටාබේසස් වලට විතරයි. ඒ කියන්නේ අපේ රෙකෝඩ්ස් ගන්න ෆික්ස් ඒවට විතරයි. හරිද? හරි. එහෙනම් මොකද්ද අපිට මේ ඩයිනමික් ඩේටාබේසස් වලට අපිට මේ 2PL ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්න විදිහක් නැහැ. 2PL ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්න විදිහක් නැහැ. හරි. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙට මේව දැන් ඒ කියන්නේ ඩේටාබේස් එකක් මොකද්ද? ඩේටාබේස් වර්ග දෙකක් තියෙනවා ස්ටැටික් ඩයිනමික් කියලා. එතකොට ස්ටැටික් ඩයිනමික්ස් කියලා ඩේටාබේස් වර්ග දෙකක් තියෙනවා. එතකොට මොකද්ද? ස්ටැටික් ඩේටාබේසස් වලට අපිට strict 2PL නැත්නම් strict two phase login protocol එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට ඩයිනමික් ඩේටාබේස් වලට පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කළොත් මොකද්ද? ඒක වරදිනවා. එතකොට එතකොට ඒකේ අපි පාවිච්චි කරන එකේ තේරුමක් නැහැ. එතන wrong data තමයි execute වෙන්න පටන් ගන්නේ. හරි. එතකොට මෙන්න මේක වෙන විදිහට දැන් පොඩ්ඩක් මම විස්තර කරලා කියන්න. මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. හරි. දැන් හිතන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් මෙන්න මෙයාව නැහැ. මෙයාව අයින් කළා මම. හරිද? හරි. දැන් හිතන්න මෙයාව නැහැ. ඊට පස්සේ මම මේක අයින් කරනවා. මම වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙන හින්දා මම මේක කියන්නම් මේ කැලේ විතරක් එහාට අයින් කළා. හරිද? හරි. දැන් හිතන්න ට්‍රාන්සැක්ෂන් දෙකක් කන්කරන්ස්ලි වෙනවා. මේකට දාලා දිනවා strict 2PL protocol. හරි. දැන් මේ දන්නවා අපි මේ තියෙන්නේ ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ pages තියෙනවා. ඊට පස්සේ බලන්න T1 transaction එකෙන් කරන්නේ max GP එක calculate කරන එක. T2 එකෙන් කරන්නේ මොකද්ද අලුත් ළමෙක්ව SC වලට enter කරන එක. හරිද? එතකොට mainly බලන්න දැන් මේ details ටික තියෙනවා. details ටික තියෙද්දි strict 2PL protocol එකට පුළුවන් data තියෙන කොටස log කරන්න විතරයි. දැන් මේ ටික හිස්. මේවා හිස්. එතකොට එයාට බෑ මේ ටික log කරන්න. ඒකෙන්ද එයා මෙන්න මේ ටික log කරගෙන ඉන්නවා. මේ ටික log කරගෙන ඉද්දි මේක transaction concurrence සිද්ධ වෙනවා. එද්දි T1 transaction එක මොකද්ද? අදාළ කැලේ log කරගත්තා. log කරන්නේ මොකද? මේකට strict 2PL දාලා තියෙනවා. strict 2PL දාලා කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ඇක්සස් කරන්න කලින් එයා ඔබ්ජෙක්ට් එක ලොක් කරනවා strict 2PL protocol එක. හරි ලොක් කරලා මොකද්ද? max GP එක calculate කරනවා ප්‍රශ්නයක් නැහැ 3.5ක් එනවා. හැබැයි T2 ඒ ඇස්සේ concurrently transaction එකක් වෙනවා අලුත් ළමෙක්ව insert වෙනවා. ඒ ළමයාගේ GP එක 3.7. දැන් මේ කැලේ ලොක් වෙලා නැහනේ. දැන් මොකද්ද මේ හදපු calculation එක හරිද? වැරදි. calculation එක වැරදි කියලා කියන්නේ මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? unserializable schedule එක. මෙතන වෙලා තියෙනවා unserializable schedule එක. එතකොට ඒ කියන්නේ මේ බලන්න strict 2PL protocol එක lock කරපු තැන තියෙනවනේ. එතන ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි lock නොකරපු තැනට සමහර වෙලාවට conflict data enter වෙන්න පුළුවන්. අන්න ඒ problem එකට කියනවා phantom problem එක කියලා. ඒකට කියනවා phantom problem එක කියලා. ඒ කියන්නේ මොකද්ද? Unlock areas can insert record conflict in other transaction in the schedule. ඒ කියන්නේ මොකක් හරි schedule එකක් වේගන යද්දී මොකද්ද? දැන් data තියෙන කොටස lock කරන්න විතරයි strict 2PL එකට permissions තියෙන්නේ. එතකොට data නැති කොටසට මොකද්ද වෙන්න පුළුවන්? අලුතෙන් data එන්න තියෙන කොටසකට conflict data එකක් enter වෙච්ච ගමන් අපේ database එකේ තියෙන data wrong වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔන්න ඕකට කියනවා අපි phantom problem එක කියලා. ඕකට කියනවා phantom problem එක කියලා. හරි. දැන් අපි ඒකටත් solution එකක් හොයන්න බෑ. හරි. ඒකට solution එකක් විදිහට අපි හොයනවා predicate in locking කියලා එකක්. phantom problem එකට solution එකක් විදිහට ගන්නවා අපි predicate lock. මේ predicates කියලා කියන්නේ සාමාන්‍යයෙන් conditions වගේ. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම normally වලට කියන්නම්. මේ enter කරන ළමයි SC ළමයි නම් දැන් මේ ගණන් කරන්නේ SC අයගේ SC department එකේ මේ GP එකනේ. අපි මෙයාට දානවා restriction එකක්. transaction වලට SC ළමයිව degree එක SC නම් එයාව insert කරන්න බෑ කියලා. එහෙම වුණා නම් වැඩි හරිනේ. එහෙනම් මෙයාව insert වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ගානට මේ max GP එක calculate කරලා වැඩේ හරියනවා. දැන් හොඳට මතක තියාගන්න. අපි මොකද්ද strict 2PL දැම්මේ static database වලට විතරයි. dynamic වලට දාන්න ගියාම මොකද්ද වෙන්නේ? strict 2PL එක lock කරපු නැති. ඒ කියන්නේ data නැති කොටසකට සමහර වෙලාවට conflict data එකක් එන්න පුළුවන්. එහෙම ආවම මොකද්ද? එතන
අවුලක් වෙනවා. ඒකට කියනවා phantom problem එක. phantom problem එක නැති කරන්න අපි දානවා predicate login. මම මේ step by step කියන්නේ ඔයාලට මතක තියාගන්න ලේසියි. මේවා මේ වෙලාවෙන් මතක තියාගන්න. ඒ වගේම theory එක ඔලුවට දාගන්න. හරි. එතකොට බලන්න දැන් predicate login කියලා එකක් තමයි අපි දැන් පාවිච්චි කරන්නේ. ඒක conditions. එතකොට මේ predicate login implement කරන්න අපි ගන්නෙ මේ indexing login. චුට්ටක් පැටලුණා වගේ එනට ඔලුවට දාගන්න. predicate login එකක් implementation කරන්න. predicate login එකක් implementation කරන්න මේ index login through තමයි අපි ඒක implement කරන්න. හරිද? predicate login එකක් implement කරන්නේ අපි index login එකක් හරහා. හරි. එතකොට බලන්න මේ ටෙක්නික් එක implement කරනවා index login එකක් හරහා. දැන් indexes වල දන්න ඇති කියලා මම හිතනවා. මම normally කියන්නම් indexes කියලා જાතියක් තියෙනවානේ. ඒ කියන්නේ database table එකේ column එකක්ම අපි ගන්නවා මොකද්ද? index එකක් විදිහට. එතකොට එයාව index එකක් විදිහට අරගෙන මෙතන මේ කියලා තියෙන්නේ b+tree index එක. එතකොට මෙයාව අරගෙන තියෙනවා. මෙයාව අරගෙන තියෙද්දි හිතන්නකෝ මෙයා b+tree cluster index එකක් කියලා. එතකොට මෙහෙම යද්දි මෙන්න මෙහෙම දැන් data ටික තියෙනවා. මේ බලන්න මේ දැන් එක එක part වල තියෙනවා. මේ තියෙන්නේ මොකක් හරි වෙන department එකක්. මේ තියෙන්නේ SE department එක. ඊට පස්සේ මේ තියෙන්නේ IT department එක. පළවෙනියට තියෙන්නේ DS department. එතකොට ඔන්නෝම department wise තියෙනවා. එතකොට ඔහොම තියෙද්දි දැන් මෙතන transaction දෙකක් වෙනවනේ. අපි කිව්වා T1 transaction එකයි T2 transaction එකයි. හරිද? T1 transaction එකෙන් කරන්නේ GP එක calculate කරනවා. T2 එකෙන් කරන්නේ අලුත් ළමයෙකු insert කරනවා. හරි. ඕක තමයි වෙන්නේ. එතකොට මෙහෙම වෙද්දි හරි. එතකොට අපි දන්න දෙයක් තමයි දැන් හරි. දැන් මෙහෙමනේ යන්නේ. දැන් T1 transaction එක මොකද්ද? මේ ටික lock කර දැන් එයා මොකද්ද කරන්නේ? max GP එක calculate කරන්න යනවා. හැබැයි අපි මේකට indexing login apply කරලා තියෙනවා. indexing login apply කරාම වෙන්නේ මොකද්ද? table එකේ data update කරන්න කලින් index එක update කරලා ඉන්න ඕනේ. හරි. එහෙනම් මෙයාට කෙලින්ම ගිහලා දැන් මෙයාව update කරන්න පුළුවන් දැම්ම බෑ. එයාව update කරන්න බෑ. එයා මුලින්ම යනවා index එකට. index එකට ගිහලා මොකද්ද කරන්නේ? මෙයා lock කරගන්නවා. සාමාන්‍ය හැම වෙලාවෙම කරන්නේ 2PL එක මොකද lock කරගන්න. ඔන්න lock කරගත්තා. index එක lock කරගත්තට පස්සේ දැන් මෙයා lock වෙලා ඉන්නේ. දැන් මේ T2ත් එනවා කියන්නකො T2ත් එනවා T2ටත් දැන් මොකද indexing login දාලා ඉන්න මේ පැත්තට යන්න විදිහක් නැහැ. මේකට යන්න විදිහක් නැහැ. එයා එන ඕන දැන් index එක lock කරන්න කියලා. එද්දි මොකද්ද T1 lock කරගෙන ඉන්නේ. එහෙනම් මෙයාට වෙනවා T2ට වෙනවා T1 release කරනකන් ඉන්න. index එක release කරනකන් ඉන්න. index එක release කළාට පස්සේ තමයි එයාට අදාළ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. index එක release කළාට පස්සේ තමයි අදාළ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේක ලොක් කරගෙන ඉන්නේ නැද්දි මේ data එක මෙතනට enter වෙන්නේ නැහැ. මෙයා wait වෙලා ඉන්නවා. data එක enter වෙන්නේ නැහැ. data එක enter වෙන්නේ නැහැ. අවුලක් නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අදාළ transaction conflict එකක් නැතුව වැඩේ වෙනවා. මොකද එකක් දැන් hold වෙලා තියෙනවා. මොකද index එක lock කරගෙන තමයි ඉන්නේ. හරි. මට හිතෙනවා phantom problem එක solve කරන විදිහ තේරෙන්නේ නැති කියලා. මොකද්ද කරන්නේ? index login අපි implement කරනවා. index login implement කරලා පස්සේ වෙන්නේ database එක වෙනස් data table එක වෙනස් කරන්න කලින් index එක වෙනස් කරන්න ඕනේ. index එක වෙනස් කරද්දි මොකද්ද වෙන්නේ? ඒක lock කරගන්න ඕනේ. එතකොට දැන් T1 transaction එක දැම්මම lock කරගෙන ඉන්නවා index එකම. මුළු index එකම lock කරගෙන ඉන්නවා. හරි මුළු index එකම. ඒ කියන්නේ SC ඒ අදාළ index එකම lock කරගෙන ඉන්නවා. හරි. එහෙම lock කරගෙන ඉද්දි මොකද්ද? T2ට බෑ ඒක access කරන්න. එතකොට T2ට වෙනවා wait වෙලා ඉන්න හැම වෙලාවෙම. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන අවුලක් වෙන්නේ නැහැ. phantom problem එකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්න මම මේක copy කරලා ගන්නම්කෝ. මෙතන මේ indexing login වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ indexing login වල දැන් මේ එකින් එකට එන ප්‍රශ්න වලට තමයි අපි එක එක solutions ගේන්නේ. හරිද? දැන් හිතන්න මේක හරි. දැන් මෙහෙම තියෙනවා. මෙහෙම ගත්තට පස්සේ හරි මෙහෙම තියෙනවා දැන්. මේක තමයි දැන් tree. මේක tree එකක්. අපි tree කියන එක දන්නවනේ. මේක tree එකක්. දැන් අපි දන්නවා හරිද? දැන් මේ කරගෙන යන දැන් strict 2PL එක tree එකකට apply කරන්නයි හදන්නේ. හරිද? tree structure එකකට strict 2PL protocol එක apply කරන්නයි යන්නේ. හරි. අපි දන්නවා අපිට කෙලින්ම පල්ලෙහා data access කරන්න බෑ. පල්ලෙහා data නේ actually තියෙන්නේ. පල්ලෙහා තමයි actual data ටික තියෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මෙතනට ඒට යන්න. හරිද? ඒට යන්න ඕනි මුලින්ම. ඒට යන්න කලින් මොකද්ද කරන්නේ? strict 2PL එක මේක lock කරගන්න. ඔන්න මෙයාව lock කළා. මේ A ඉඳන් C ට යන process එක තමයි තියෙන්නේ. A ඉඳන් C ට යන process එක. ඒව lock කරා. ඊළඟට B පැත්තට ගියා. B වත් දැන් lock කරගත්තා. හරිද? ඊළඟට C ගාවට ගිහිල්ලා එයාවත් lock කළා. එයාවත් access කරගත්තා. හරි. දැන් මෙයා අදාළ මෙයාගේ වැඩේ කරගෙන යනවා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් බලන්න root එකේ තියෙන උඩ හැම එකක්ම. ඒ කියන්නේ මේ leaf එකේ ඉඳලා තියෙන උඩ හැම එකක්ම මොකද්ද? lock වෙලා තියෙන්නේ මේ.
මෙයත් ලොක් වෙලා මෙයත් ලොක් වෙලා. ඒ කියන්නේ මේක සරලවම කියනවා නම් දැන් root එක ලොක් වෙලා. දැන් වෙන කාටවත් මේක access කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඉතින් efficiency එකට හොඳයිද අපේ database එකේ? නෑ. වෙන කිසිම transaction එකකට මේ resource එක access කරන්න බෑ. එතකොට මේක inefficiently. inefficiently හින්දා මොකද්ද? අපි සාමාන්‍යයෙන් strict 2PL protocol එක apply කරන්නේ නෑ tree structure එකට. හරිද? tree structure එකට strict 2PL protocol එක apply කරන්නේ නෑ. එතකොට ඒක apply කරන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? අපි යන අලුත් solution එකකට simple tree login protocol එකට. simple tree login protocol එකට. හරි. simple tree login protocol එක simple tree login algorithm නැත්නම් simple tree login algorithm එකට යනවා. මේකෙදි වෙන්නේ මෙහෙමයි අර විදිහටමයි මෙයාටත් තියෙනවා locks දෙකක් ගන්න. එක lock එකක් තමයි shared lock එක. අනිත් lock එක තමයි exclusive lock එක. එකක් shared lock එක අනිත් එක exclusive lock එක. shared lock එකයි exclusive lock එකයි තමයි මෙයාට ගන්න තියෙන්නේ. හරි. හරි ඊළඟට මට පොඩ්ඩක් චුට්ටක් කියන්න දෙනවා මේ වීඩියෝ එක සමහර විට කලින් වීඩියෝ එකට වඩා පොඩි වෙලාවක් ඩියුරේෂන් එක ඇදෙයි මොකද මේකේ තියරි කරුණු චුට්ටක් ඔලුවට දාගන්න ඕනේ හින්දා නවත්තන්න නැතුව දිගටම බලාගෙන යන්න හරි එතකොට ගේමක් ගහගන්න පුළුවන් හරි ඊළඟට මේ වගේ දෙයක් වෙන්නේ දැන් මෙතන ට්‍රී ලොකින් ඇල්ගොරිතම් එක තියෙනවා ඔන්න දැන් ට්‍රී ලොකින් ඇල්ගොරිතම් ට්‍රීස් වල වෙන්නේ සාමාන්‍යයෙන් වෙන දේවල් දෙක මොකද්ද එකක් තමයි සර්ච් එක ට්‍රී වල වෙන්නේ එකක් තමයි සර්ච් එක පොඩියට නේ තියෙන්නේ හරි ට්‍රී වල කරන එක දෙයක් තමයි නෝඩ් සර්ච් කරනවා නෝඩ් මොකද්ද සර්ච් කරනවා අනිත් එක තමයි මොකද්ද අලුතෙන් නෝඩ් ඉන්සර්ට් කරනවා හරි නැත්නම් ඩිලීට් කරනවා නැත්නම් මොඩිෆිකේෂන් ওই දෙක තමයි සාමාන්‍යයෙන් වෙන දේවල් දෙක එතකොට බලන්න මේ යන්නේ මේ බලන්න A to C යන්නේ සර්ච් කරන්න නම් අපි මොකද්ද කරන්නේ shared lock තමයි ගන්න shared lock එකක් තමයි ගන්න ඒ කියන්නේ අපි අර කලින් කිව්වා වගේම S lock එකක් තමයි ගන්න හරිද හරි දැන් මම කියන්නම් දැන් ඔන්න A ඉඳන් C ට යන්නයි හදන්නේ A ඉඳන් C ට යන්නයි හදන්නේ මේව මොකුත් හිතන්න එපා මේක දිහා විතරක් බලන්න මෙන්න මෙයා විතරක් බලන්න A ඉඳන් C ට යන්නයි හදන්නේ හරි මුලින් මොකක්ද යන්නේ ඔන්න root එකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ root එකෙන් ගන්නවා shared lock එකක් SA කියලා හරිද හරි ඊළඟ එකට යනවා ඊළඟ එකට ගියාට පස්සේ මොකද වෙන්නේ SB ට ගියාට පස්සේ වෙන්නේ simple tree login protocol එක මේ කියන්නේ search වලට විතරයි ඈ S log ගැන විතරයි කියන්නේ search ගැන විතරයි කියන්නේ ඔන්න SB එකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ මෙන්න මේ SA ව මොකද්ද රිලීස් කරලා දානවා SA ව අතුරුදහන් කරලා දානවා එයා නෑද එහෙනම් දැන් root එක lock වෙලා නෑ එහෙනම් ඔන්න අදාළ S3 C ගාවටත් ගියාට පස්සේ ඔන්න S3 කියන SC කියන lock එක ගත්තට පස්සේ වෙන්නේ XB ව මොකද්ද රිලීස් කරලා දානවා එහෙනම් මෙයාගේ lock එකක් දැන් නෑ හරි දැන් අපිට පේනවා මොකද්ද මේ tree එකේ උඩේව lock වෙලා නෑ අදාළ search එක සිද්ධ වෙලා ඉවරයි හරි මෙන්න මේක තමයි simple tree login protocol එකේ තියෙන එක rule එක හරිද හරි එක rule එක හරි ඉතින් after going to child release the lock of parent child එක ගියාට පස්සේ parent ගේ තියෙන. ඒ කියන්නේ ළමයා ඉස්සරහට ගියාට පස්සේ parent අතහැරලා දානවා වගේ වැඩක් කරන්නේ. කිසිම දෙයක් බලන්නේ නැතුව අතහැරලා දානවා වගේ වැඩක් තමයි මේකෙදි තියෙන්නේ. search. ඊළඟට තියෙනවා insert and delete. insert and delete එක චුට්ටක් කල්පනා කරන්න ඕනේ, චුට්ටක් හිතන්න ඕනේ දෙයක් ඈ. ඒක චුට්ටක් කල්පනා කරන්න ඕනේ, චුට්ටක් හිතන්න ඕනේ දෙයක්. හරි. ඒක ගැන අපි බලමු. ඒක ගැන බලාගෙන යද්දි වෙන්නේ මේ අර විදිහම තමයි. හිතන්නකෝ දැන් A ඉඳන් C ට යන්නේ මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරන්න. A ඉඳන් C ට යන්නේ මොකක් හරි මොඩිෆිකේෂන්. ඒ කියන්නේ insert එකක් හරි delete එකක් හරි. එහෙනම් අපි ඒකට කියනවා X lock එකක්, exclusive lock එකක්. කලින් වගේම තමයි. read එක search එක වගේ, write එක මේ insert delete වගේ. එතකොට ගන්න exclusive lock එකක්. ඔන්න දැන් A ගාවට ගියාට පස්සේ A ගෙන් lock එකක් ගන්නවා. ඔන්න B ගාවට ගිහිල්ලා B ගෙන් lock එකකුත් ගන්නවා. හැබැයි මේ යන්නේ modifications වලටනේ. මේ modifications වලට යද්දී එකපාරට මොකද්ද parent මොකද්ද ළමයාව අතහැරලා දාන්නේ නැහැ. parent ළමයාව අතහැරලා දාන්නේ නැහැ. අතාරින්න කලින් මොකද්ද? එයා check කරනවා node එක safetyද නැද්ද? child node එක safeද නැද්ද කියලා. safeද නැද්ද කියලා බලන්නේ ඔයාලට මතක ඇති අර indexing වලදී කතා කරනවා අර 150 දාලා calculation එකක් හදන්නේ. node එක කොයි වෙලාවකවත් මේ half empty වෙන්න බෑ. ඒ කියන්නේ හතරක් තියෙනවා නම් nodes ඒක දෙකකට වඩා අඩු වෙන්න බෑ. ඊට පස්සේ insert කරන්න යද්දී node එක full වෙලා නම් අපිට එතනට දෙයක් insert කරන්න බෑ. එතකොට node එක safeද නැද්ද කියලා බලන්න. child safeද නැද්ද කියලා බලන්න. දැන් හිතන්නකෝ මෙතන A ඉඳලා B ට ආවට පස්සේ B ට එද්දී B කියන කෙනා not safety කියලා. ඒ කියන්නේ හිතන්නකෝ insert එකක් කරන්න යන්නේ කියලා. එහෙනම් එයා full වෙලා. මෙතන කියලා තියෙන්නේ safe node එක ගැන. හොඳේ. මම ඊළඟ example එකකින් ලස්සන කියලා දෙන්නම්. හරි. එතකොට safe node එක දැන් B ට යද්දි වෙන්නේ හිතන්නකෝ B full වෙලා කියලා. එයාගේ full වෙලා. එහෙනම් මොකද්ද? ඒ safe ද නැහැ. safe වෙන්න නම් not full වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද? මෙන්න මෙයාව අතාරින්නේ නැහැ. මේ lock එක මෙහෙම්මම තියෙනවා. ඊළඟ එකට ඊළඟ lock එක ගන්නවා.
ඒ ගනිද්දි ආයෙ චෙක් කරනවා child දැන් මොකද්ද safe ද නැද්ද. බැරි වෙලාවත් child ටක් ගාලා safe වෙච්ච ගමන් තාත්තත් ළමයාව අතහැරලා දානවා තාත්තගේ තාත්තත් ළමයාව අතහැරලා දානවා. ඒ කියන්නේ උඩ ඉන්න ඔක්කොම level එක hierarchical level එක ඔක්කොම ළමයා safe වෙච්ච ගමන් උඩ ටික ඔක්කොම නැති කරලා දානවා. lock අයින් කරනවා. මේ තියෙන්නේ if child is safe released all locks on ancestors. එතකොට ඔක්කොමලා කට්ටියගේ ඔක්කොම නෑදෑයෝ ටික මොකද්ද ළමයාව අතහැරලා දානවා safety කියලා තේරිච්ච ගමන්. ඒකෝ මේක example එකකින් කියලා දුන්නාම හොඳට තේරෙයි. ඊළඟට මම කියලා දෙන්නම්. හරි. මේ කියලා තියෙන එක තමයි. හරිද? මේ කියලා තියෙන එක. මේක ගමු. මේකෙදි වෙන්නේ බලන්න මෙන්න මේ ඔපරේෂන්ස් ටික තමයි කරන්න තියෙන්නේ. දැන් සර්ච් කරන්නයි හදන්නේ. 38 සර්ච් කරන්න කියනවා. පළවෙනි එක තමයි 38 සර්ච් කරන්න. හරි. අපි දැන් මෙතනින් පටන් ගමු root එකෙන්. root එකෙන් පටන් ගත්තා. වෙනේම හිතන්න එපා 38. හරිද? 38 සර්ච් කරන්නයි යන්නේ. හරි. 20ට ගියා මොකද්ද 20ට වඩා අඩුයිද වැඩිද? වැඩි. දකුණු අත පැත්තට ගියා. හරි 20ට ගියා. 20ට ගිය ගමන් මොකද්ද වෙන්නේ? ඒකට ගිය ගමන් මේ යන්නේ සර්ච් එක. එහෙනම් මේක යන්නේ S lock එක වැඩේ යනවා. S lock එක තමයි වැඩේ යන්නේ. ඒට යන්න කලින් මොකද්ද වෙන්නේ? take SA lock එකක් ගන්නවා. අරගෙන මොකද්ද B ට යනවා. B ට ගිහලා මොකද්ද කරන්නේ? B ගෙන් lock එකක් අරගෙන මෙතන බලන්න. B ගෙන් lock එකක් අරගෙන B ගෙන් lock එක ඔතන පේන්නේ නැහැ නේ. මේ බලන්න. B ගෙන් lock එකක් අරගෙන ඒව රිලීස් කරලා දානවා. හරිද? මම මේක ඇදගෙන යන්නම් නිකන් එකපාරක් දාගෙන යන්නම්. S A ගෙන් ඔන්න lock එකක් ගත්තා මුලින්. S A ගෙන් lock එකක් ගත්තා. හරි. S A ගෙන් lock එකක් අරගෙන මොකද්ද? එයා යට එකට ගිහිල්ලා S B ව ගනිද්දි මොකද්ද කරන්නේ? S B ව ගනිද්දි වෙන්නේ second step එකේදී S A ව අතහැරලා දානවා. මේ ලියලා තියෙන එක take XB release SA. ඊට පස්සේ බලන්න 35ට වඩා වැඩිනේ. ඊළඟට යනවා යට එකට මෙහෙම. යට එකට යනවා යට එකට ගිහිල්ලා මොකද්ද කරන්නේ? C කියලා lock එකක් මෙයා මෙතනින් ගන්නවා. තාම මේ 38 නෙමෙයි actual data එක ඈ. leaf node එකේ තමයි actual data තියෙන්නේ. පල්ලෙහාම ලියන්නේ. ඔන්න දැන් C ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? B ව අයින් කරලා දානවා. lock එක අතාරිනවා පේර. ඊළඟට යනවා 38 හොයාගෙන 38 මේ පැත්තේ තියෙන්නේ මෙන්න මෙතනට යනවා D කියන එක access කරනවා. S D කියන එක access කරනවා. ඔන්න D access කරාට පස්සේ මොකද්ද වෙන්නේ? C එක නැති වෙලා යනවා. ප්‍රශ්නයක් නැහැ. එකක්වත් lock වෙලා නැහැ. ඔන්න මේ තියාලා තියෙන්නේ පිළිවෙල. මුලින්ම SA ගන්නවා. ඊට පස්සේ SA අරගෙන ඊට පස්සේ යනවා SB ගාවට. SB ගාවට ගිහිල්ලා වෙන්නේ ඊට පස්සේ SA ව රිලීස් කරනවා. ඊළඟට ආයි SC ගාවට ගිහිල්ලා උඩගෙනාව රිලීස් කරනවා. ඊළඟට SD ගාවට ගිහිල්ලා උඩගෙනාව රිලීස් කරනවා. කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සනට simple free login protocol එක පාවිච්චි වෙලා තියෙනවා. හරි. ඕක තමයි search එක. හරි. ඊළඟට හිතන්නකෝ දැන් delete කරන්න යනවා කියලා. ඕක තමයි search කරන්න යනවා. ඊළඟට delete කරන්න යනවා. search කරන්න ගියා. දැන් යන්නේ මොකද්ද? delete කරන්න තමයි දැන් යන්නේ. එතකොට delete කරන්න යද්දි මෙහෙම දෙයක් වෙන්නේ. දැන් හිතන්න delete කරන්න යනවා. ඒකෙදි මෙහෙමයි වෙන්නේ. දැන් delete 38 delete කරන්න යනවා. හරි. මේකෙදි දැන් එතකොට අපි දන්නවා මේකෙදි ගන්න x lock. හරිද? එතකොට දැන් අපි කතා කරන්නේ මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල කතා කරන්නේ. හරි. දැන් බලන්න මුලින්ම මේ කෑල්ලට යනවා. හරිද? මේක බලාගෙන යන්න අපි. මේ ටික චුට්ටක් මම මෙහෙට අයින් කරන්නම්. නැත්නම් ආරට පැටලෙයි කියලා හිතන ඉඳන් මෙහෙට අයින් කරන්නම්. මේව මුකුත් බලන්න එපා මේ පල්ලෙහා තියෙන කෑලි. මෙන්න මේ උඩ කෑල්ල විතරක් බලාගෙන. හරිද? උඩ එක විතරක් බලාගෙන ඉන්න පල්ලෙහා තියෙන කෑලි මුකුත් හිතන්න එපා. හරි. delete 38 delete කරන්න යන්නේ. ඔන්න මොකද කරන්නේ? මුලින්ම XA lock එකක් ගන්න වෙනවා. මොකද මෙයාටනේ access කරන්න. ඔන්න XA lock එකක් ගත්තා. ඊට පස්සේ පල්ලෙහාට යනවා XB lock එක ගන්නවත් එක්ක check කරනවා මෙයා safe ද නැද්ද කියලා. දැන් බලන්න. මෙයා යන්නේ දැන් මොකක් කරන්නද? delete කරන්න. delete කරන්න නම් safe එක මොකද්ද? not half empty. ඒ කියන්නේ not half empty. භාගයක් empty වෙලා නැති වුණොත් තමයි safe node එකක් වෙන්නේ. දැන් බලන්න භාගයක් empty නේ. දෙකෙන් එකක් empty. එහෙනම් මේ node එක safety ද? නෑ. safety නෑ. එහෙනම් මොකද්ද? XB ව ගන්නවා. හැබැයි B not safe හින්දා ඒව release කරන්නේ නෑ. ඒව release කරන්නේ නෑ. ඊළඟට යනවා ඊළඟ කැලලට. ඊළඟ කැලලට ගියට පස්සේ වෙන්නේ ඔන්න යනවා C ට. දැන් ඉතින් මේ lock එක මෙහෙම තියෙනවා ඈ. ඊළඟට යනවා C ට. ඔන්න C ට ගිහිල්ලා බලනවා. හරි. C ට ගිහිල්ලා බලනවා not half empty ද? ඔන්න C ව ගත්තා. හරි. delete කරන්න යන්නේ. මේක not half empty. දෙකම fill වෙලානේ තියෙන්නේ. half empty නෑ. එහෙනම් ප්‍රශ්නයක් නෑ මේ node එක දැන් safe. මේ C is a safe. C safe ඉඳ මොකද්ද? X8 අයින් කරලා දානවා. XB අයින් කරලා දානවා. ඔන්න ඒ දෙන්නවම අයින් කරලා දැම්මා. තාත්තයි දෙන්නම අතෑරියා වගේ ළමයි. ඒ වගේ සීන් එකක් තමයි තාත්තයි සීය. ඊට පස්සේ ගත්තාට පස්සේ මෙතන වෙන්නේ ඊළඟ එකට යනවා. හරි දැන් අදාළ node එක කරනවා 38 නේ delete කරන්න යන්නේ. ඔන්න යනවා ලස්සනට මෙතනට.
xd යනවා xd ගාවට ගියාට පස්සේ වෙන්නේ ඔන්න xd ගාවට ගිහිල්ලා බලනවා මුලින්ම මෙයා සේෆ්ද not half emptyද ප්‍රශ්නයක් නැහැ දෙකක් පිළිලා තියෙන්නේ එහෙනම් half empty නෑ අවුලක් නැහැ කියන්නේ safe එහෙනම් මොකද්ද මෙයාගේ එකත් මෙයා අයින් කරලා දාන්න ඔන්න ඔහොම තමයි අදාළ delete එක වෙන්නේ හරිද හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා delete එකක් තේරෙන්නේ නැති කියලා මට හිතෙනවා හරි ඊට පස්සේ අපි කතා කරමු 45 insert කරන එක 45 insert කරන එක අපි කතා කරමු 45 insert කරන එක හරි දැන් ඔන්න 45 insert දැන් මේකත් insert එකකට යන්නේ එහෙනම් මේකෙදි ගන්න වෙන්නේ xlog ඔන්න දැන් මුලින්ම a ගෙන් xlog එකක් ගන්නවා ඊට පස්සේ මොකද්ද b ට යනවා මම මේක පොඩ්ඩක් ගාලා කියාගෙන යනවා ඈ ඔන්න b ට ගියා b ට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ check කරනවා මෙයා safe නේද කියලා safe note එකක්ද කියලා check කරනවා දැන් insert එකකට යන්නේ not full නැති වෙන්න ඕනේ හරි මෙයා fullද full නෑ එහෙනම් ප්‍රශ්නයක් නෑ safe එහෙනම් මොකද්ද මෙයාව අයින් කරලා දානවා හරි ඊළඟට යනවා පල්ලෙහා එකට c ට යනවා බලන්න c ට ගියට පස්සේ මම c මෙයා දැන් full safe ද නෑ take c හැබැයි b is not safe හරිද එතකොට මෙතන බලන්න sorry මෙතන තියෙන්නේ c is not safe ඈ මම මෙතන චුට්ටක් වරද්දලා c is not safe c safe ද නෑ c safe නැති හින්දා මොකද්ද කරන්නේ අතාරිනවද c ව නෑ c ව අතාරින්නේ නෑ c ව අතාරින්නේ නෑ sorry c කියන එක safe නෑ c safe නැති හින්දා b ව අතාරිනවද නෑ b delete කරන්න නෑ එහෙනම් b ඉන්නවා b මෙතන ඉන්න ඊළඟට යනවා ඊට 45 නේ 45ට කියන්නේ මෙන්න මේ පැත්තට යනවා ගියාට පස්සේ ප්‍රශ්නයක් නෑ ඔන්න node එකට යනවා හරි e node එක fullද නෑ ඔන්න safety බලනවා insert එක safety බලන්නේ not full වෙන්න බෑ full නෑ අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ insert කරන්න පුළුවන් මෙතන 45 එහෙනම් safe නේද එහෙනම් මෙයා ලොක් එකත් අතහැරලා දානවා මේ ලොක් එකත් අතහැරලා දානවා මෙන්න මෙතන කියලා තියෙන එක හැම වෙලාවෙම බලන්න මම මේ හතර වටෙන් දාලා තියෙන්නේ ඒ ටික තමයි මේ ලියන්න ඕනේ විදි ටික මේ search කරගෙන යද්දි මොකද්ද steps ටික insert කරගෙන යද්දි මොනවද step delete කරගෙන යද්දි මොනවද step එතකොට දැන් මම මේ කතා කළේ ප්‍රශ්නයක් නැතුව insert කරන්න delete කරන්න පුළුවන් ඒවනේ එතකොට indexing වලදී ඔයාලට හම්බෙන්නේ නැති අර full වෙලා තියෙද්දි ඔයාලට insert කරන්න බෑ ඒ වෙලාවට අපි cell එක split කරලා අදාළ කෙනාව අදාළ ඒකට කරන process එකක් තියෙනවා ඒ වැඩේ කරලා මොකද්ද අදාළ කෙනාව enter කරනවා මම මෙතනදී එක චුට්ටක් KTN කියලා දෙනවා ටක් ගාලා හරි මෙහෙමයි වෙන්නේ ඔන්න දැන් 25 enter කරන්න තමයි අපි යන්නේ 25 enter කරන්න යද්දි වෙන්නේ ඔන්න අර විදිහටම මෙතනට ගන්නවා XA lock එකක් මම ටක් ගාලා ගියාගෙන යනවා එතන ගන්නවා SA lock එකක් එතන ගන්නවා SA lock එකක් SA lock එකක් ගත්තට පස්සේ පල්ලෙහාට යනවා පල්ලෙහාට ගිහලා බලනවා XB lock එකක් ගන්නවා ගත්තට පස්සේ බලනවා සේෆ්ද ඉන්සර්ට් කරන්න යන්නේ ප්‍රශ්නයක් නැහැ not half safe එහෙනම් මෙයාව අතහැරලා දානවා ඊළඟට යනවා යට එකට C ගාවට යනවා ඔන්න C ගෙන් lock එක ගන්නවා sorry මේ යන්නේ 25 ට කරන්නනේ sorry මට වැරදුනා මේ පැත්තට යන්නේ 35ට වඩා අඩුයිනේ හරි මේ පැත්තට ගියා හරි sorry ඊට පස්සේ මේ පැත්තට ගිහලා මොකද්ද F ගාවට යනවා හරි දැන් බලනවා මොකද්ද F safe ද නැද්ද F safe අවුලක් නැහැ එහෙනම් XB අතහැරලා දානවා තාත්තා අතහැරලා දානවා හරි ඊට පස්සේ බලන්න දැන් 25 එහෙනම් අපි යන්න ඕනේ 23ට වඩා වැඩි හින්දා මේ පැත්තට මේ පැත්තට යද්දි පොඩි සීන් එකක් තියෙනවා අන්න දැන් මේ පැත්තට යනවා කාටද XH ගන්න කියලා යනවා ගන්න පුළුවන්ද බෑ ගන්න බෑ මොකද්ද කේස් එක ෆුල් වෙලා එහෙනම් මෙයා මේ ලොක් එක කොහොමත් අතාරින්නේ නැහැ ළමයා සේෆ් නැති හින්දා ළමයා සේෆ් නැහැ කියලා දැන්නොත් පේරන්ට්ස්ලා අතාරින්නේ නැහැ ඒ වගේ තමයි එතකොට දැන් අතාරින්නේ නැහැ මේවා දැන් ලොක් වෙලා තියෙනවා හරි දැන් මොකද්ද කරන්න ඕනි අර අපි ඉන්ඩෙක්සින් වල කළා වගේ දේවල් ටිකක් කරන්න ඕනි ප්‍රොසෙස් ස්ටෙප් එක විදිහට මොකද්ද කරන්න ඕනි 25ත් මේකට දාලා මෙහෙම අපි ලියා ගන්න 23 24 25 කියලා 23 24 25 කියලා ලියාගෙන මොකද්ද කරන්නේ මැද එක උඩට කොපි කරනවා මේ කරලා තියෙන දැන් මෙහෙම ලිව්වට පස්සේ 24 නේ තියෙන්නේ 24 නේ තියෙන්නේ එතකොට මැද එක උඩට කොපි කරනවා මේ කරලා තියෙන 24 උඩට කොපි කරනවා උඩට කොපි කළා මොකද්ද එතකොට මේක උඩට ගියාට උඩට කොපි කරන්නේ කොපි මෝ නෙමේ කොපි කරන්නේ ඒ කරන්නේ මොකද මෙතන දාන්න පුළුවන් උඩට කොපි කරනවා උඩ එකට කොපි කරනවා කොපි කළාට පස්සේ මොකද්ද වෙන්නේ හරි දැන් මෙහෙම ඊට පස්සේ අපි සෙල් එක දෙකට බෙදලා දානවා එක පැත්තකට එනවා 23යි නෝඩ් එකකුයි අනිත් පැත්තට එනවා 24යි 25යි ෆයිනල් අවුට්පුට් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ මේක චුට්ටක් තේරෙන්නේ නැත්නම් ඉන්ඩෙක්සින් නෝට් එක පොඩ්ඩක් රිවර්ස් කරලා බලන්න ආපස්සට හරිද මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පුළුවන් නම් මේ නෝට්ස් ටික මම උගන්වන මේ Excalibur එකේ නෝට් එකයි PDF ටිකයි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න හරි ටක් ගාලා රිෆර් කරගෙන යන්න හරි ඔන්න දැන් ඉවරයි simple tree login protocol එක කරේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා තේරුම් නැතොත් ආයි සැරයක් චුට්ටක් එක චෙක් කරලා බලන්න හරි අපි දැන් මේ පාඩමේ අන්තිම හරියට අවිල්ලා තින්නේ මේකෙදි කතා කරනවා දැන් හරි දැන් අපි උඩ කතා කරපු උඩ කතා කරන්නේ overheads ටික හරි දැන් ඔන්න
phantom problem එක කතා කරලා එයා ඉවරයි. ඊට පස්සේ අපි simple tree login කතා කරලා දැන් අපි කතා කරන්නේ මෙන්න මෙයා maintaining and handling logs. හරිද? maintaining and handling logs. අපි යනවා. maintaining and handling logs ගැන කතා කරද්දී මෙහෙමයි. දැන් මේකෙදි සාමාන්‍ය චූටි තියටියක් තියෙන පොඩි ටිකක්. මේකෙත් පොඩි login protocol එකක් එනවා. මම ඒක කියන්නම් මොකද්ද කියලා. ඒක අනිවාර්යෙන් කියනවා. හරි. මේකෙදි වෙන්නේ දැන් maintain and handling. දැන් එතකොට මේ ලොක් අපි මෙච්චරලා කිව්වා මෙයා දෙන්න ලොක් එක දෙනවා ලොක් එක ගන්නවා ලොක් එක රිලීස් කරනවා මේ හැමදේම කරන්නේ ලොක් මැනේජර් කියලා කෙනෙක් කියලා හිතා ගන්නකො ඩේටාබේස් එක ඇතුලේ ඉන්නවා කවුරු හරි මිනිස්සෙක් නෙවෙයි සෝරි වරදිනා ලොක් මැනේජර් කියලා එකෙක් ඉන්නවා ඌ තමයි ඌ කරනවා වැඩ දෙකක් එකක් තමයි handle all log request හැම log request එකම මෙයා තමයි handle කරන්නේ ඒ වගේම තමයි මෙයා maintain කරනවා log table එක log table එකක් maintain කරනවා හරිද හරි එතකොට මේ මෙයාටත් මෙහෙම වැඩ කරගෙන යද්දි පොඩි පොඩි ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නේ තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මෙතන ප්‍රශ්නයක් එනවා කියලා. හරි මේ බලන්න. හරි. දැන් හිතන්නකෝ T1 කියලා transaction එකක් මේ කොහේ හරි දැන් මේ database එකේ හිතන්නකෝ record ලක්ෂයක් තියෙනවා කියලා. ලක්ෂයෙන් කොහේ හරි අග තැනක T1 කියන transaction එක salary එකක් update කරන ගමන් ඉන්නවා. මේ xlog එකක් අරගෙන salary එකක් update කරන ගමන් ඉන්නවා. T2 transaction එක එනවා මේ මුළු ඔක්කොගෙම age එක ගණනය කරන්න. මේ හිතන්නකෝ employee table එකක් කියලා. age එක කැල් කරන්න එනවා. එද්දී දැන් මං කියවනේ xlog එකක් අපි කවුරු හරි එකක් xlog එකක් අරගෙන ඉන්නවා නම් ආයි වෙන කාටවත් lock දෙන්න විදිහක් නැහැ. එතකොට මේ lock manager බලන්න ඕනේ කොහේ හරි මං xlog එකක් දීලා තියෙනවා. හරි. දැන් එතකොට lock manager ට සිද්ධ වෙනවා මේ උඩ ඉඳන් පල්ලෙහාට කියෝගෙන එන්න xlog එකක් කවුරු හරි අරගෙනද කියලා පල්ලෙහාට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. රෙකෝඩ් ලක්ෂයක් තියෙනවා නම් මෙයාට මේ ලක්ෂයට පොඩ්ඩක් උඩ රෙකෝඩ් එකක් තියෙන මේ ඔක්කොම ටික මෙයාට කියවන්න සිද්ධ වෙනවා අර lock එක රිලීස් කරන්න කලින්. එහෙනම් මොකද්ද මේක ප්‍රශ්නයක් මේක මොකද්ද efficiency එක අඩු කරනවා මේ තියෙන before take a lock manager have to search all records හැම එකක්ම check කරන්න වෙනවා xlog එකක් අරගෙනද නැද්ද xlog එකක් අරගෙනද නැද්ද අරගෙන නැද්ද කියලා check කරන්න මේක තමයි මම කරලා තියෙන්නේ මෙතන පෙන්නලා තියෙන්නේ visualize කරලා තියෙන්නේ මේ කරනවා xlog එකක් අරගෙන දිනවා update server T2 ඇවිල්ලා ඉල්ලනවා කියවන ඔක්කොම ටික මොකද්ද max age එක ගන්නේ කරන්න ඕන කියලා ඒ වුණාට මොකද්ද බෑ එතකොට බෑද පුළුවන්ද කියලා කියන්න මැනේජර්ට වෙනවා මේක කියවන්න ඔක්කොම. අන්න එතකොට මේක තමයි මේක ඇත්තටම පට්ට efficiency. මේකෙන් වෙනවා performance down. database එකේ performance මෙහෙන් පළයට නැති වෙලාම යනවා. ඒක අවුලක්නේ. එතකොට මේකට solution එකක් විදිහට multiple granularity login කියලා protocol එකක් අපි පාවිච්චි කරනවා. multiple granularity login කියලා protocol එක. දැන් එක එක ඒවා තියෙනවා strict 2PL එක. එතකොට conflict වලට අවුලක් කියන හින්දා අපි දැම්ම strict 2PL එක. ඊට පස්සේ strict 2PL එක dynamic database වලට හරියන්නේ නැති හින්දා එතන phantom problem එක අපි හින්දා අපි එකට දැම්මා predicating login එක indexing login. ඊළඟට strict 2PL එක tree structure එකට හරියන්නේ නැති හින්දා අපි එකට ගත්තා simple tree login protocol එක. මේක එක පොලේක ලියලා තියාගන්න අසන. ඊට පස්සේ දැන් මෙතන log manager ට ඔක්කොම records ටික කියවන්න බැරි අවුල එන හින්දා මොකද්ද? මෙතනට අපි දැම්මා multiple granularity login protocol එක. හරි multiple granularity login protocol එක පාවිච්චි කරන කලින් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ database එක hierarchy එක. හරිද දැන් හිතන්න data server is collection of data container. ඒ කියන්නේ data server එකක් කියලා කියන්නේ data containers collection එකක්. එතකොට මුලින්ම තියෙනවා database එක ලොකුම ඒකක ඊට පස්සේ table ඊට පස්සේ pages ඊට පස්සේ tuples කියලා කියන්නේ මේ records කියන එක. හරි. එතකොට මේ multiple granularity එකකින් කරන්නේ මේ එකින් එක චුට්ටක් lock කරන scene එකක් මම කියන්නේ. හරිද? මේ multiple granularity එකකින් දී අර වගේ නෙමෙයි logs හතරක් අපි ගන්න. main logs හතරක් ගන්න. main logs හතරක් ගන්න. අර එකක් තමයි slog එක. slog එක කියන්නේ අපි දන්න log එක shared log එක. xlog එක කියලා කියන්නේ අපි දන්න log එකම තමයි write කරන්න කලින් ගන්න exclusive log එක. ඊට අමතරව ගන්නවා is ix නෙමෙයි. is නෙමෙයි හොඳේ. ix. හරිද? is කියලා කියන්නේ intention shared log එක. හරිද? එතකොට ix කියලා කියන්නේ intention exclusive log එක. හරිද? හරි. exclusive log එක. එතකොට මේකේ තියෙන rule එක තමයි මේ බලන්නකෝ කවුරු හරි කෙනෙක් slog එකක් ගන්න කලින් දැන් හිතන්නකෝ මේ tuple එකක කවුරු හරිට slog එකක් ඕනි මේ tuple එකේ කාට හරි මෙන්න මෙයාට slog එකක් ඕනි ඒ slog එකක් ඕන නම් මේ slog එකක් ගන්න කලින් මෙයාට දැන් slog එකක් ගන්න කලින් මෙයා මොකද්ද කරන්න ඕනි මෙන්න මේ හැම එකටම is log කරන් තියෙනවා is log කරන් තියෙනවා මේ හැම එකටම is log කරන් තියෙනවා මම කියන්නම් කොහොමද අර ඒකේ ප්‍රශ්න මේකේ විසඳෙන්නේ කියලා එතකොට ඒ same theory apply as x ටත් එහෙමයි කාට හරි x log එකක් ඕන නම් හැම level එකටම උඩ high level එකකටම එයාට උඩ ඉන්න high level හැම එකකටම ix log එකක් තියෙන්න ඕනේ මම කියන එක වෙන විදිහට හරි දැන් මේ බලන්නකෝ හරි දැන් මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ දැන් මෙයාට දැන් මෙන්න මේ transactions වලට හරිද මේ transaction එක තියෙනවනේ මෙන්න මේ පොඩි එක මෙන්න මෙයා ඉන්නවා දැන් මෙන්න මෙයාට
හරිද? මෙන්න මෙයාට ඕනි වෙනවා මේක ලොක් කරන්න. මේ පොඩි ටපල් එකක් ලොක් කරන්න. ටපල් එක ලොක් කරන්න නම් මෙයාට සිද්ධ වෙනවා මොකද්ද? මල්ටිපල් ග්‍රැනුලරිටි ලොකින් ප්‍රොටෝකෝල් එක විදිහට උඩ ලේවල් හැම එකකටම IS ලොක් එකක් ගන්න. එහෙනම් මෙයා මොකද්ද මුලින්ම මේ page එකට IS ලොක් එකක් ගන්නවා. ඊට පස්සේ table එකට IS ලොක් එකක් ගන්නවා. හරි. දැන් බලන්න කවුරු හරි ඇවිල්ලා ලොක් එකක් ඉල්ලද්දී මොකද්ද? මෙතන ලොක් වෙලා තියෙනවා මේ. බලන තැනම ලොක් වෙලා. දැන් ඔන්න දැන් ලොක් මැනේජර් ඇවිල්ලා ප්‍රශ්නේ සෝල්ව් කරන විදිහ යට කියනවා මම යට ලස්සන ඇඳලා දිනවා මම එකෙන් පෙන්නන්නම්. හරි. හරි. මේ බලන්නකෝ හරි. දැන් මෙහෙමයි කරන්නේ. දැන් මෙතන මේ T1 transaction එක Xlock එකක් අරගෙන තියෙනවා. අර විදිහටම බලනවා Xlock එකක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් උඩ level හැම එකටම IXlock ගන්න ඕන. එහෙනම් මෙයාටත් IXlock එකක් ගත්තා. මේ table එකටත් IXlock එකක් ගත්තා. අරගෙන ඉන්න. එතකොට IXlock එකක් අරන් තියෙද්දි ඔන්න දැන් T2 transaction එක ඇවිල්ලා ඉල්ලනවා. මට Xlock එකක් ඕනි. එහෙමයි දෙන්න පුළුවන්ද කියලා lock manager කියනවා. lock manager ඊට පස්සේ මොකද වෙනදට නම් lock manager එහෙම්මම කියවන්න ඕනේ. හැබැයි මල්ටිපල් ග්‍රැනුවලිටි එකෙන් ලොක් මැනේජර් පිටින් බලපු ගමන් පේනවා IX ලොක් එකක් ලොක් කරගෙන ඉන්නවා කන්ටේනර් එක. ඒ කියන්නේ අනිවාර්යෙන් කොහේ හරි තැනක මොකක් හරි X ලොක් එකක් නැත්නම් ඔපරේෂන් එකක් වෙන ගමන් තමයි තියෙන්නේ. එහෙනම් මෙයා කෙලින්ම කියනවා දෙන්න විදිහක් නැහැ ප්‍රශ්නේ. අර පිටින් බලපු ගමන් එයාට ඒක පේනවා. මේ කරලා තියෙන්නේ ඒක තමයි. හරිද? එතකොට මම හිතනවා දැන් තේරෙනවද ප්‍රශ්නේ සෝල්ව් වුණ විදිය. මොකද්ද? හැම වෙලාවෙම තමන්ට උඩ ලෙවල් හැම එකටම තමන්ට කියවන්න හරි ලියන්න X ලොක් එකක් හරි X ලොක් එකක් හරි ගන්න ඕන නම් ඊට උඩ ලොක් වලට IX හරි ලොක් එකක් අපි ගන්න ඕන ඊට උඩ කන්ටේනර් එක. දැන් ටපල් එකකට නම් ගන්නේ උඩ page එකටයි table එක තියෙනවා නම් table එකටයි ගන්න. DB එක අපි අරලා දාමුකෝ. එතකොට දැන් ඒ විදිහට උඩ level හැම එකටම. එතකොට ලොක් මැනේජර් ඇතුළට යන්න ඕනේ. එයා කෙලින්ම දැකපු ගමන් කියනවා මෙතන මේක තියෙනවා. ඒ කියන්නේ කොහේ හරි ඇතුලේ ඔපරේෂන් එකක් වෙනවා කියලා. හරිද? එතකොට මෙහෙම තමයි මල්ටිපල් ග්‍රැනුලරිටි ලොකින් එකකින් ප්‍රශ්නේ සෝල්ව් කරන්න. හරිද? හරි. මෙන්න මේක චුට්ටක් ඔළුව පොඩ්ඩක් කජල් වෙන සීන් එකක්. ඒ වුණාට හොඳට බලාගත්තොත් ගේමකට දාගන්න පුළුවන්. හරි. මෙන්න මේකකදී වෙන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ. IS කියලා කියන්නේ හිතන්න reading somewhere in container. IS කියලා කියන්නේ කොහේ හරි තැනක කියවනවා ඇති. හරිද? IS එකෙන් කියන්නේ කොහේ හරි තැනක කියවනවා ඇති. S එකෙන් කියනවා read all in container. ඒ කියන්නේ container එක ඇතුලේ හැම එකම කියවගෙන එනවා කියලා තමයි අපි කියන්නේ. IX එකෙන් කියන්නේ modify somewhere in container. container එකේ කොහේ හරි තැනක් modify කරනවා. X එකෙන් කියන්නේ modify container එකේ හැම තැනම modify කරනවා කියන එක. හරි. මේකට අනුව අපි දැන් බලනවා T1 T2 transaction දෙකක් වෙන්න පුළුවන්ද බැයිද කියලා parallel. දැන් බලන්න මතක තියාගන්න එකම දේ තමයි read එක කවදාවත් conflict එකක් වෙන්නේ නැහැ. read එක කවදාවත් conflict එකක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන. read එක කවදාවත් conflict එකක් වෙන්නේ නැහැ. දැන් බලන්න IS මෙතෙන්ට එන්නේ IS හරිද? IS කියන්නේ මොකද්ද? read somewhere in container මම කිව්වා කවදාවත් read එකක් conflict එකක් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එකම පොත දෙන්නෙට කියවන්න පුළුවන්. මෙන්න හරියක් වෙන්න. මෙන්න හරියක් වෙන්න. හරිද? හරි. ඊළඟට යනවා IX. හරිද? ඒ කියන්නේ read somewhere in container modify somewhere in. හරි. සමහර විට මේ තැන් දෙක මොකද්ද? තැන් දෙකක් වෙන්න පුළුවන්. can be a different place. මෙයා කියවන්නේ එක තැනක් වෙන්න පුළුවන්. මෙයා වෙනස් කරන්නේ තව තැනක් වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒකත් වෙන්න පුළුවන්. ඊට බලන්න ISS මම කියවනේ මේ SS සම්බන්ධ වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. conflict නැහැ. IS කියලා කියන්නේ read somewhere in container. S කියලා කියන්නේ container එක ඔක්කොම කියවන ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කෙනෙක් එක ඇල්ලක් කියවනවා අනිත් කෙනා ඔක්කොම කියවනවා වගේ වැඩක් ප්‍රශ්නයක් නැහැ. conflict නැහැ. ඊළඟට මේ X සම්බන්ධ වෙනවා නම් X කියලා කියන්නේ මොකද්ද? modify all in container. කවුරු හරි modify මොකක් හරි නෙමෙයි container එක ඇතුලේ ඔක්කොම වෙනස් කරනවා නම් කවදාවත් වෙන කෙනෙක්ට ඒකට access කරන්න බෑ. ඒ කියන්නේ conflict වෙනවා. එහෙනම් මේ පේලියම් මොකද්ද? මෙන්න මෙහෙම දාලා තියෙනවා. වෙන්න බෑ. ඒ වගේ තමයි මේ පේලියත් ඉතින් වෙන්න බෑ. දැන් මේ ටික තමයි අපිට බලන්න තියෙන්නේ. ආයි බලමු. IX කියලා කියන්නේ මොකද්ද? modify somewhere in container. container එකේ කොහේ හරි තැනක් edit කරනවා. IS කියන්නේ container එකේ කොහේ හරි තැනක් කියවනවා. ප්‍රශ්නයක් නැහැ. different places වෙන්න පුළුවන්. IX කියලා කියන්නේ කොහේ හරි තැනක් වෙනස් කරනවා. IX කියලා කියන්නේ කොහේ හරි තැනක් වෙනස් කරනවා. ප්‍රශ්නයක් නැහැ. එකම තැන කියලා අපිට කියන්න බෑනේ. ඒ ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන බලන්න. කොහේ හරි තැනක් වෙනස් කරනවා. ඔක්කොම තැන් කියවනවා. ඔක්කොම තැන් කියවගෙන ඉද්දි කොහේ හරි තැනක් වෙනස් කරනවා ගැන යාව හම්බ වෙනවා. එහෙනම් මේක වෙන්න බෑ. මේක කොහොමවත් බෑ කියලා කිව්වනේ. ඊළඟ එනවා SIS මම කිව්වා SS සම්බන්ධ වෙන ඒවා ප්‍රශ්නයක් නැහැ. අදාළ ඒකට conflict එකක් එන්නේ නැහැ. ඊළඟට මෙයා ගන්නවා SIX. S කියලා කියන්නේ ඔක්කොම තැන් කියවන කෙනෙක්. ඔක්කොම තැන් කියවගෙන ඉද්දි
කොහේ හරි තැනක් එඩිට් කරනවා. දැන් ඔක්කොම තැන් මෙහෙම පල්ලෙහාට කියවගෙන ඉතින් එඩිට් කරන තැන අපිට අහු වෙනවනේ. ඒකින්ද ඒක කන්ෆ්ලික්ට් එකක්. මේ ඔක්කොම තැන් කියවනවා ප්‍රශ්නයක් නැහැ. SS එක කවදාවත් රීඩ් කන්ෆ්ලික්ට් එකක් වෙන්නේ නැහැ. එතකොට මං හිතනවා මේක අයිඩියා එකක් ගන්න ඇති කියලා. අයිඩියා එකක් තේරෙන්න ඇති කියලා. හරිද? හරි. එතකොට ඔන්නෝම ඉවරයි. ඊළඟට 6 mode කියලා එකක් තියෙනවා. බය වෙන්න එපා මේක කතා කරන්නේ නැහැ. මේ 6 mode එකෙන් කරන්නේ 6 S එකෙන් කියන්නේ shared, IX එකෙන් කියන්නේ extension exclusive. shared කියන්නේ කියවනවනේ. extension exclusive කියලා කියන්නේ වෙනස් කරගෙන යනවා. එතකොට බලන්න can while reading data time to time it modify. ඒ කියන්නේ මේක කියවගෙන යන ගමන් අපිට time to time data වෙනස් කරන්න පුළුවන් mod එකක් තමයි මේ 6 mode කියන්නේ advanced mode එකක්. අපිට ඒක කතා කරන්නේ නැහැ. මතක තියාගන්න 6 mode එකේ තියෙන වාසිය. can while reading data time to time modify it. අපිට ඒක වෙනස් කරගෙන යන්න පුළුවන්. හරිද? හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මේ වගේ වැඩක්. දැන් මේ log manager එන problem එක මම example එකක් කියන මතක තියාගන්න. දැන් හිතන්නකෝ library එකක logbook එකක් නැහැ. library එක මොකවත්ම නැහැ. computer එකක්වත් නැහැ. ඒක කවුරු හරි ඇවිල්ලා පොතක් ඉල්ලනවා. lost world පොත ඉල්ලනවා. lost world පොත ඉල්ලද්දි librarian ගිහලා හැම රාක්කයක්ම check කරන්න ඕනි. මේ පොත තියෙනවද නැද්ද කියලා. ඒ වගේ එකක් තමයි log manager එන්නේ. අර multiple granularity login එක ආවේ නැති වුණා. හරිද? හරි. ඒ වෙනුවට තමයි ඉතින් multiple granularity login එක දාන්නේ. හරි මම නිකන් ඔයාලට මතක තියාගන්න example එකක් කිව්වේ. ඊළඟ මෙතන තියෙනවා මේක නම් නිකන් theory කොටසක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මතක තියාගන්න මේ හැමදේම යන්නේ ඉතින් isolation principle එකත් එක්ක. අපි මුලම කතා කළා isolation principle එක කියන්නේ මොකක්ද කියලා. එකම resource එක transaction දෙකක් access කරන්නේදී conflict එකක් වෙනවා නම් ඒක නවත්තන්නේ isolation principle එකකින්. එතකොට මේ concurrency කියන එකේ උපරිම benefit එක අපිට ගන්න නම් isolation principle එක හරි විදිහට අපි database එකක් ඇතුලේ develop කරලා තියෙන්න ඕනේ. හරි. එතකොට හිතන්නකෝ database එක grow වෙනවා කියලා. database එක grow වෙනවා නම් අපි දන්නවා අපි කොහොමත් S2PL protocol එක දාන්න ඕනි. S2PL protocol එක දානවා. ඒක මොකක්ද දාන්නේ conflict නැති කරන්න. ඒ වගේම තමයි මේක මොකද්ද S2PL විතරක් දාලා මදි database එක grow වෙනවා. එහෙනම් අපිට indexing login එකක් දාන්න වෙනවා. මොකද්ද phantom problem එක නැති කරලා දාන එක තමයි මේකෙන් කියලා තියෙන්නේ. මේක නිකන් normally කියවලා තියාගන්න මොකද්ද වෙන්නේ කියලා. හරිද? database එක not grow වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ අපිට S2PL දාලා isolation level එක set කරන්න පුළුවන්. හරිද? ඇත්තටම මේක තමයි පාඩම. අපි කතා කළේ ඔය protocols කිහිපයක් ගැන විතරයි. තව ඉතින් log base අපි කතා කරේ log base protocol ගැන. තව Optimus concurrency control protocol, timestamp based concurrency protocol, multi-version concurrency control protocol වගේ තව protocols ගොඩක් තියෙනවා. ඒත් මේ ටික විතරයි කතා කළේ. එතකොට ඔන්න transaction controls, transactions and concurrency control පාඩම ඉවරයි. මේ lesson එක වලට තේරෙන්නේ නැති කියලා හිතනවා. මේන්ලි ඔයාලා මේකෙන් මොකක් හරි එක්සෑම් එකකට හරි මොකක් හරි දෙයකට ෆේස් කරන ලෑස්ති වෙනවා නම් කරන්න ඕන දේ තමයි මේකේ තියරි ටික හොඳට ඔලුවට දාගන්න. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. ෆ්ලෝ එකක් විදිහට මතක තියාගත්තා නම් අහන ඕනින් ප්‍රශ්නයකට ඔයාලට උත්තර ලස්සනට ලියන්න පුළුවන්. හරි. එහෙනම් තියරි ටික ඔලුවට දාගන්න. ජය වේවා.